මෙය ජෝන් අනෝසිකේගේ ලෝකාවසාන සමුළුවේ 5 වන දිනේ සිංහල පරිවර්තනයයි. මේ මුළු සම්මන්ත්‍රණයේ පුරාම ඔබෙන් කී දෙනෙක් ආශිර්වාද ලැබුවද? ඔව්, මෙතන ඊටමත් නිවැරදි තොරතුරු රාශියක් මුදා හැරුණා. මතක තබා ගන්න, මේක නිකම්ම බයිබල් පාඩමක් හෝ අපි නිකම්ම දේශනා කරන සාමාන්‍ය සම්මන්ත්‍රණයක් නෙවෙයි. අපි කරන්නේ අනාගත වාක්‍යමේ වචන මුදා හැරින එකයි. අපි ඒවා මේ ලෝකය ඇතුලේ අත්දකින්නයි යන්නේ. ආත්මය ඇතුලේ දැනට සිද්ධ වෙමින් පවතින දේවල් සහ ඊතා ඉක්මනින්ම සිද්ධ වෙන්න තිබෙන දේවල් අපි හෙළිදරව් කරනවා. බයිබලයේ කියන්නේ අනාගත වාක්‍යමේ පොතක්. බයිබලයේ කියන්නේ නිකම්ම දැනුම පිරුණු පොතකට වඩා අනාගත වාක්‍යයන් දරාගෙන සිටින පොතක්. අපි මේ කාලය ගැන නොදැනුවත්ව සිටිය යුතු නෑ. ඒ කියන්නේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අපි දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. බොහෝ දෙනෙක් විනාශ වුණේ ඒ නිසයි. දෙවියන් වහන්සේගේ සෙනග විනාශ වුණේ දෙවියන් වහන්සේට බලය නැති නිසා නෙවෙයි. ඔවුන් දිව්‍යමය උපදෙස් පිළිපැදින්න ප්‍රතික්ෂේප කරපු නිසයි. පියාණනි, අද රෑ අපි ඔබට ස්තුති කරනවා. ඔබ හෙළිදරව් කරපු වචන ගැන අපි කෘතඥ වෙනවා. දේවල් ඉතා ඉක්මනින් નિયમિત හැඩගැස්මට ගන්න. Get things quickly in order. අපිට අවම වශයෙන් තව වසර 3ක්වත් තිබීම ගැන ස්තුතියි. පියාණනි, දේවල් සූදානම් කරගන්න ඔබේ සෙනගට අවශ්‍ය සියල්ල සපයා දුන මැනව. කරුණාකරලා මම දිහා බලන්න. ඔබ දැනින්දන් ලබන වසරේ මැදභාගයේ වනතුරු දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න කරුණු 3ක් තියෙනවා. ලබන වසරේ අවසානීය විද්දි දැනින්දන් ඉදිරියට ඔබේ ශුද්ධකම, කැපවීම, sanctification ගැන කිසිම ප්‍රශ්නයක් මතු නොවිය යුතුයි. මම අද රෑ මෙතන ඉන්නේ ඔබ වෙනුවෙන් සල්ලි ඉල්ලන්නවත්, කසාදයක් හෝ වෙනත් ලෞකික දේවල් ඉල්ලන්නවත් නෙවෙයි. අද රෑ යාඥා කරන්න. මම ඔබට යාඥා කරන්න විනාඩි 5ක් හෝ 10ක් දෙනවා. ස්වාමීනි, මට ශුද්ධකමේ ගින්න අවශ්‍යයි කියලා කියන්න. මම ඇයි මේක කියන්නේ? මොකද ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට තියෙන එක උරුමයක් තමයි අපේ ගැලවීමේ සලකුණ. Seal of our salvation. මහා පීඩා කාලයේ ඇතුළේදී අපේ උරුමයෙන් විශාල කොටසක් විය යුත්තේ අස්වාභාවික රැකවරණයයි. අස්වාභාවික රැකවරණය කියද්දී මම අදහස් කරන්නේ මේ කාලේ තියෙන දුෂ්ටකමින් ඔබව සහ ඔබේ පවල බේරා ගැනීමට දෙවියන් වහන්සේට භෞතිකවම ඔබේ ජීවිතය ඇතුළට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා කියන එකයි. මීට වසර 2-3කට කලින් මිනිස්සු 100,000 ගණනින් මැරුණ හැටි ප්‍රවෘත්ති වලින් ඔබ දැක්කා. අපි ඒ දෙස ඇස් වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ රැප්චර් එක සිද්ධ වුණේ නැහැ. 100,000 ගණන් මිනිස්සු මැරුණා. ඒ මැරුණ අය අතර ක්‍රිස්තියානීන් සහ පාස්ටර්වරුත් හිටියා. ඒ නිසා ඒක අමතක කරන්න එපා. ආරක්ෂා වුණේ ඉතිරි වුණු කොටස, remnants විතරයි. අපි කිසිම දෙයක් නොකර හිටියොත් මීළඟ වසංගතය, පැන්ඩෙමික් දැනටමත් එමින් පවතින්නේ. මම මේ උත්සාහ කරන්නේ ඔබේ හදවත් තුලට බය ඇතුල් කරන්න නෙවෙයි. කරුණාකරලා තීරුම් ගන්න, මේ හැම දෙයකම අරමුණ බය කිරීම නෙවෙයි. හැබැයි සත්‍ය බයිබලයේ තියෙනවා. මෘගයා, බීස්ට් එමින් පවතිනවා. ඒක අනාගත වාක්‍යයක්. ඒ නිසා ස්වාමින් වහන්සේගෙන් එක දෙයක් ඉල්ලන්න. පියාණනි, දැන් ඉඳන් ඉදිරි වසර 3 ඇතුළත මාව සූදානම් කරන්න. මොකද මට ඔබට සහතික වෙන්න පුළුවන් 2030 වෙද්දී අප දන්නා මේ ලෝකය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මම ඔබට කාල සීමාව දෙනවා. මේක 2026 වසරයි. ඔබේ ජීවිතය හරිගස්සා ගන්න ඔබට තව වසර 3ක් තියෙනවා. මුලින්ම ඔබේ ජීවිතය හරිගස්සා ගන්න. ඉතින් පළමු යාඥා කරුණ. පියාණනි, මම නිදර්ශන ශුද්ධකම, absolute sanctification ඇතුළේ ඇවිදින පිණිස මාව ඇවිලුව මැනව. දෙවන යාඥා කරුණ. පියාණනි, මගේ සියලු තීරණ, මගේ ජීවන රටාව, මගේ සිතුවිලි, මගේ හදවතේ මෙනෙහි කිරීම සහ මගේ හැසිරීම ඔබව ප්‍රසන්න කරන දේවල් බවට පත් කළ මැනව. මේවා තමයි ප්‍රධාන යාඥා කරුණු දෙක. සහ අවසාන කරුණ තමයි, ස්වාමීනි, මට අවශ්‍ය දේ සැපීව මැනව. නගරයෙන් පිටත මගේ ගොවිපළ සහ මගේ දේපළ, farm and properties ආරක්ෂා කර ගැනීම සඳහා මට මූල්‍යමය ජයග්‍රහණ, financial breakthrough ලබා දුන මැනව. දෙවියන් වහන්සේ කිව්වා මේ ගැන යාච්ඡා කරන්න කියලා. උන්වහන්සේ ඔබට ඇහුම්කන් දීවි. හාස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා ඔබ දකි. උන්වහන්සේ ඔබේ ශුද්ධකමට සහ සැපයුමට උත්තර දේවි. මේ වසරේ සහ ලබන වසරේ දේවල් નિયમિત හැඩගැස්මට ගන්න ඔබට තියෙන්නේ දැනිදන් ලබන වසර දක්වා විතරයි.
දෙවියන් වහන්සේ සමග යන ඔබේ ගමනේදී ශුද්ධකම ඇවිලවීම සඳහා උන්වහන්සේගේ මානයෙන් මහා රස්නයක් මහා ගින්නක් එමින් පවතිනවා. ඔබේ මාර්ග දෙවියන් වහන්සේව ප්‍රසන්න කරයි. ඔබේ සිතුවිලි උන්වහන්සේට ප්‍රශංසා කරයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි යාඥා කරමින් සිටිද්දී ශුද්ධාත්මයාණන් වහන්සේ මට දර්ශනයක් දුන්නා. මම මේ දර්ශනීය දෙස බලද්දී මම ගීතාවලිය 51 පරිච්ඡේදයේ 8 සිට 14 දක්වා පද දැක්කා. ස්වාමින් වහන්සේ කිව්වා මගේ සෙනගට මේ ශුද්ධ ලියවිල්ල ගායනා කරන්න, ප්‍රකාශ කරන්න කියන්න කියලා. මේක නිකම්ම කියවීමක් නෙවෙයි. මේක අනාගත වාක්‍යයක් විදිහට ප්‍රකාශ කිරීමක්. මා පිටුපසින් ශබ්ද නගලා කියන්න. "ඕ යේසුස් වහන්සේ, අපි ඔබට නමස්කාර කරනවා. හාලෙලූයා. ඔබේ දෑත් ඔසවන්න. ඔබෙන් සමහරුන්ට දැන්ම ජයග්‍රහණ ලැබෙමින් පවතිනවා. ජාතීන් පුරා වායුගෝලය මහරු වෙනවා. යක්ෂයාගේ ග්‍රහණය ලිහිල් වෙමින් පවතිනවා. රතු මකරුන්, රෙඩ් ඩ්‍රැගන්ස් වැටෙමින් ඉන්නවා. ඔහුගේ දේවදූතයන් වැටෙනවා. මකරා බිමට ඇද දමා තියෙනවා. මෘගයා විනාශ කරලා තියෙන්නේ. මේක ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ සහ මහිමයේ යුගයයි. ඔබේ ආලෝකය පැමිණ තිබෙනවා. ඒ ආලෝකය ඇතුළට එන්න. තිරය මත ගීතාවලිය 51:8-14 දමන්න. අපි මේක නිකම්ම කියවන්නේ නැහැ. අපි මේක ආත්මික ප්‍රකාශනයක් චාන්ට් විදිහටයි කරන්න යන්නේ. මා පිටුපසින් ශබ්ද නගලා කියන්න. ප්‍රීතියද සන්තෝෂයද මට ඇසෙන්ට ඇරිය මැනව. එවිට ඔබ බින්දා වූ මාගේ ඇට ප්‍රීතිවන්නේය. මාගේ පාපවලින් ඔබගේ මුහුණ සඟවා මාගේ සියලු අධර්මිෂ්ඨකම් තුරන් කළ මැනව. අහෝ දෙවියන් වහන්ස, මා තුළ පිරිසිදු හදවතක් මවනාවදාල මැනව. මා තුළ ස්ථිර වූ නිවරදි ආත්මයක් අලුත් කළ මැනව. ඔබගේ අභිමුඛයෙන් මා පිටතට නොදැමුව මැනව. ඔබගේ ශුද්ධාත්මයාණන් වහන්සේ මාකින් ඉවත් නොකළ මැනව. හැමෝම ඇස් වහගන්න. ඔබ පියාණන් වහන්සේ ඉදිරියේ ඉන්නවා කියලා හිතන්න. නරමන හැමෝම ඇස් වහගන්න. ඔබ වාහනයක් පදවනවා නම් විතරක් ඇස් වහන්න එපා. අනිත් හැමෝම අවධානය වෙනතකට යොමු කරන හැමදේම අයින් කරලා මා පිටුපසින් කියන්න. ඔබගේ අභිමුඛයෙන් මා පිටතට නොදැමුව මැනව. ඔබගේ ශුද්ධාත්මයාණන් වහන්සේ මාගින් ඉවත් නොකළ මැනව. අනේ දෙවියන්ගේ ආත්මයාණන් වහන්ස. බොහෝ දෙනෙක් ශුද්ධාත්මයාණන් වහන්සේව දුකට පත් කරලා තියෙනවා. ශුද්ධාත්මයාණන් වහන්සේව දුකට පත් කරන්න එපා. උන්වහන්සේව නිවා දමන්න එපා. පියාණනි, අද රෑ ශුද්ධාත්මයාණන් වහන්සේව අපෙන් ඉවත් කරන්න එපා. මා පිටුපසින් ශබ්ද නගලා කියන්න. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. කැමැත්තෙන් ක්‍රියා කරන ආත්මයකින් මා උදක්ම දැරුව මැනව. එවිට මම වැරදිකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි. පෞකාරයෝද ඔබ වෙතට හැරෙන්නෝය. ගැලවීමේ මාගේ දෙවියන් වූ අහෝ දෙවියන් වහන්ස, ලී වැගරීමේ වරදෙන් මා ගැලවුව මැනව. එවිට මාගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්ද නගා ගයනු ඇත. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමීන්. අද රෑ මට හිතුණා දේශනා කරනවාට වඩා ඔබෙන් ප්‍රශ්න ලබා ගන්න. entertain more questions. අද රෑ හරීම සුවිශේෂී රාත්‍රියක්. මම දන්නවා බොහෝ දෙනෙක් ප්‍රශ්න අහන්න උත්සාහ කරනවා. මම ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න සූදානම්. මම ඔබට හරීම ආකර්ශනීය ශුද්ධ ලියවිල්ලක් පෙන්වන්නම්. 1 කොරින්ති 1:19. මක්නිසාද ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව මම විනාශ කරන්නෙමි. නුවණැත්තන්ගේ නුවණද නිෂ්ඵල කරන්නෙමි කියා ලියා තිබේ. දෙවියන් වහන්සේ මේ ලෝකයේ ප්‍රඥාව විනාශ කරන්න යන්නේ. උන්වහන්සේ නුවණැත්තන්ගේ අවබෝධය නැති කර දමයි. ඉදිරියට එමින් පවතින්නේ ඒකයි. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ හිතන විදිහට ලොකුම පාපය, the greatest sin මොකක්ද? මම හිතන්නේ නෑ මෙතන ඉන්න කවුරුවත් ඒකට නිවැරදි උත්තරය දනීවි කියලා. ඔබ ඒක දන්නවා. හැබැයි ඔබට ඒක කිලින්ම කියන්න බෑ. මයික්‍රොෆෝනේ අරන් කියන්න බලන්න. ලොකුම පාපය මොකක්ද? දෙවියන් වහන්සේගෙන් ඉවතට හැරීම. Turn away from God. නෑ. බොහෝ දෙනෙක් ඉවතට හැරිලා ආපහු වෙනවා. ඒක නෙවෙයි උත්තරේ. ශුද්ධාත්මයාණන් වහන්සේට අපහාස කිරීම. Blasphemy of the Holy Spirit. ඒක සමාවදිය නොහැකි මරණයට පත්වන පාපයක් තමයි. හැබැයි මම බලාපොරොත්තු වන උත්තරේ ඒක නෙවෙයි. දෙවියන් කෙනෙක් නැහැ කියා පැවසීම.
ඒවත් ලොකු පාපවල් තමයි. හැබැයි මම සොයන පාපය වෙන එකක්. මම කිව්වේ කවුරුවත් ඒක හිතන්නේ නැහැ කියලා. උදාරකම, ආඩම්බරකම, ප්‍රයිඩ්, කැරලි ගැසීම, රිබෙලියන්, අකීකරුකම, ඩිසොබීඩියන්ස්, දෙවියන් වහන්සේගේ නාමයෙන් බුරුකීම, හදවතින් දුෂ්ටදේ සිටීම, රූපවන්දනාව, අයිඩොලට්‍රි, නොදනවත්කම, ඉග්නරන්ස්, යේසුස් වහන්සේව පිරින් නොගැනීම. මම ඔබට කිව්වා කවුරුවත් ඒක අල්ලගන්නේ නැහැ කියලා. මට පුළුවන් මෙතන පය 5ක් වුණත් ඉන්න. හැබැයි කවුරුවත් ඒක කියන්නේ නැහැ. මම ඔබට කියන්න දෙයක මොකක්ද කියලා? ලොකුම පාපය තමයි හදවතේ තදකම, කටිනකම, hardness of heart. ඔබ බොරු කීමට ඔබේ හදවත තද කරගන්නවා. ඔබ ඔබවම සාධාරණීකරණය කරන්න හදවත තද කරගන්නවා. වෙනස් වෙන්න අකමැතිව හදවත තද කරගන්නවා. ශුද්ධාත්මයාණන් වහන්සේ පෙන්වනදී තේරුම් ගන්න අකමැතිව ඔබ සෙල්ලම් කරනවා. ඒක තමයි හදවතේ තදකම. ඒක පාපේටත් එහා ගිය පාපයක්. ඒදන් උයනේදී ආදම් කළ ලොකුම වරද නිකම්මයි ගසේ ගෙඩිය කාපු එක විතරක් නෙවෙයි. ඒ පාපයේ බරපතලම විපාකය මතු වුණේ ඔහු Tamanගේ හදවත තද කරගෙන අනුග්‍රහය සහ කරුණාව බිඳ දැමූ නිසයි. දෙවියන් වහන්සේ දැනගෙන හිටියා ඔවුන්නේ ගෙඩිය කාපු බව නේද? හැබැයි උන්වහන්සේ ඇවිත් ඇහුවේ ඔවුන්ට අවස්ථාවක් දෙන්නයි. පේදුරු දැනගෙන හිටියා අනනියස් සහ සප්පිරා කලදේ. ඔහු ඇහුවා ඔබ මේ ඉඩම වික්කේ මෙච්චරටද කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ නිකම්ම සිද්ධ වුණු පාපය ඇතුලේ නෙවෙයි. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරද්දී ඔබ බොරු කීමට හදවත තද කරගන්නවා. Lift up your heart into hardness to lie. අන්න ඒකයි ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ. ඒක අපව විනාශ කරනවා. දැන් තේරෙනවද? කෙනෙක් උදාරකම ගැන කිව්වා. ඒක හරිම කිට්ටුයි. හදවත තද වෙන්නේ උදාරකම සහ කෑදරකම නිසායි. මේ අවසාන කාලයේදී අපේ හදවත් හරිම සරල විය යුතුයි. නිතරම පසුතැවිලි වෙන ever repenting හදවතක් තිබිය යුතුයි. හදවතේ තදකම නිසා සිදුවන පාපයට 99.999%කම සමාවක් ලැබෙන්නේ නැහැ. අපි හිබ්‍රෙව් 3:8 කියවමු. පාලු කරේදී පරීක්ෂා කිරීමේ දවසේ කෝප කරවීමේ හිදීමෙන් නුඹලාගේ සිත් තද කර නොගන්න. Harden not your heart. මොකද ජීවිතයේ සියලු දේ මතුවෙන්නේ හදවතින්. දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නේ හදවතයි. දෙවියන් වහන්සේගේ විනිශ්චය ක්‍රියාත්මක වෙන්නේ හදවතේ ස්වභාවය අනුවයි. හදවතේ ප්‍රශ්නයක් තියෙන මිනිහෙකුට භෞතික ලෙඩක් නෙවෙයි. චරිතයේ ප්‍රශ්නයක්. ඒ හදවතේ තදකම නිකම්ම සමාවෙන්න කිව්වාට වෙනස් වෙන්නේ නැහැ. හදවත තද කරගත් කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ ආඩම්බරයෙන් Tamanව ආරක්ෂා කරගන්නයි. හැබැයි ඔහුව කෙලින්ම සාකච්ඡාවකට අරන් හැමදේම ආලෝකයට ගෙනාවාම ඔහුට Tamanගේ වැරද්ද වැටහෙනවා. ඊට පස්සේ ඔහු හිතනවා ඔහුව ආපහු පැරණි තනතුරටම පත් කරයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ ඔබේ හදවතේ ඒ කොටස සම්පූර්ණයෙන්ම අලුත් වෙලාද කියලා බලන්න ඔබට වසර 7ක කාලයක් ලබා දෙනවා. මේක හදවතී ප්‍රශ්නයක්. ඒක නිකම්ම සමාව ඉල්ලලා ඉවර කරන්න පුළුවන් සරල දෙයක් නෙවෙයි. මේක අවසාන කාලයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෘගයා මිනිස්යන්ගේ උදාරකම, හදවතේ තදකම, මාංශයේ ආශාවන් සහ ඇස්වල ආශාවන් පාවිච්චි කරලයි Tamanගේ සලකුණ මාක් දෙවියන් වහන්සේගේ සෙනග පිටට ඇතුල් කරන්නේ. අපි ලෝකය කියලා කියද්දී අදහස් කරන්නේ ආත්මයන් 3කින් පාලනය වන පද්ධතියක්. ඒ තමයි උදාරකම, මාංශයේ ආශාව සහ ඇස්වල ආශාව. ඉතින් ලෝකයේ කෙරෙහි අප ලබන අවසාන ජයග්‍රහණය කියන්නේ උදාරකම සහ ආශාවන්ගේ ආත්මය පරාජය කිරීමයි. සාතන් යේසුස් වහන්සේ ළඟට ඇවිත් මෘගයාගේ සලකුණ ගන්න කියලා බල කරද්දී ඔහු උන්වහන්සේව පරීක්ෂා කළේ මොනවායින්ද? මාංශයේ ආශාව, ඇස්වල ආශාව සහ ජීවිතයේ උදාරකමින්. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි කරන්න. ඔබ මට නැමී නමස්කාර කළොත් මම මේ ලෝකයේ සියලු රාජ්‍යයන් දෙනවා. ඒක තමයි ජීවිතයේ උදාරකම. මේ ලෝකීය රාජ්‍යයන් සියල්ලම එලිදරව් වෙලා විනාශ වෙන්නයි යන්නේ. මේ ලෝකීය පවත්වාගෙන යන ප්‍රඥාව එනම් උදාරකම සහ මානසික ආශාවන් දෙවියන් වහන්සේ විනාශ කරනවා. අවසාන කාලය කියන්නේ අන්න ඒකයි. ඒක යක්ෂයාගේ නැගී සිටීමක් නෙවෙයි. ඒක යක්ෂයාව පහත් කිරීමක්. Demotion of the devil.
අපි මනසට මේ ආත්මික ඥානය ලැබෙනතුරු මම මේක නැවතත් කියනවා. හරි. දැන් අපි ප්‍රශ්නවලට යමු. ප්‍රශ්න තියෙන අය ඔබේ දෑට් ඔසවන්න. මන් දන්නවා මම ප්‍රශ්න උත්තර පටන් ගත්තාම තමයි හැමෝම අත් ඔසවන්නේ. දැනටමත් 7 දෙනෙක් ඉන්නවා. අන්තර්ජාලයෙන් නරඹන අයත් ප්‍රශ්න එවන්න. මාධ්‍යංශයේ ඒ සඳහා සූදානම්. අපි විනාඩි 30ක් ප්‍රශ්න සඳහා වෙන් කරමු. ඔබට කැමති කෙනෙක්ව තෝරගන්න. පාස්ටර් ජෝන්, මගේ දුවගේ මානසික සෞඛ්‍යය දැන් ගොඩක් හොඳයි. හැබැයි තව පුංචි දේවල් තියෙනවා හදාගන්න. ශුද්ධාත්මයාණන් වහන්සේ ඒ ගැන ඔබට කතා කරනවා ඇති. මගේ යාළුවන් ඊයේ රෑ මට මෙසේජ් කරලා ඇහුවා ඇමරිකාව සම්පූර්ණයෙන්ම ආරක්ෂිතද කියලා. නිව්යෝර්ක්, ඇට්ලාන්ටා වගේ නගරවලින් නැත්තම් වෙස්ට් වර්ජීනියා වලින් අපි අයින් වෙන්න ඕනේද? මන් මගේ දුවට කිව්වා අපි ආපහු ඇමරිකාවට යන්නේ නැහැ. අපි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වලටම අරන් පදිංචි වෙමු කියලා. මගේ මහත්තයා නැති වෙලා දැන් අවුරුද්දක් වෙනවා. මට ඇතුළෙන්ම ලොකු හදිසියක් දැනෙනවා මේ නගරවලින් අයින් වෙන්න. මගේ යාළුවෝත් දැන් දකුණු අප්‍රිකාවේ සහ ගානාවේ ඉඩම්, ගවයන්, ලිං සහ එළුවන් මිලදී ගන්න සොයනවා. අපේ මුතුන් මිත්තන් ජීවත් වුණු විදිහට වගා කරමින් සතුන් නැති කරමින් ජීවත් වෙන්න කාලේ ඇවිත්. හැබැයි අපි මේ වගේ කාලෙක හරියටම කොහේ සිටිය යුතුද කියලා මම දන්නේ නැහැ. මගේ දුව මානසික රෝහලේ ඉද්දී මට ආත්මයෙන් ලොකු බලකිරීමක් ආවා. ඇයව ඉතනින් නිදහස් කරගෙන කේප් ටවුන් වලටම අරන් ඉන්න මේ සම්මන්ත්‍රණයට සහභාගී කරවන්න කියලා. අපේ පවුලේ අය මේවා කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් අන්තර්ජාලීන් බලලා අහනවා මේක මොන වගේ පල්ලියක්ද කියලා. මම ඔවුන්ට කියනවා මේක නිකම්ම පල්ලියක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේගේ මහා ආත්මික චලනයක්, Movement of God කියලා. දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවුණු මේ දේව මනුෂ්‍යයා ලැබීම අපිට ලොකු ආශිර්වාදයක්. මට දැනගන්න ඕනේ අපි ඇත්තටම ඇට්ලාන්ටා වලින් අයින් විය යුතුමද? ඇය සතුව දැනටමත් උත්තරය තියෙනවා. හැබැයි අය තවමත් අහනවා. මගේ උත්තරය තමයි නැහැ. ඔබ එතන ඉන්න එපා. ඔබට දැන් ඉඳන් ඉදිරි වසර 2ක කාලයක් තියෙනවා සැලසුම් කරලා එතනින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. සෑම නගරයකටම සිටීස් දෙවියන් වහන්සේගේ මහා විනිශ්චයක් පැමිණෙන්න තිබෙනවා. දෙවියන් වහන්සේ නගර විනිශ්චය කරන්නයි යන්නේ. නෝවාගේ කාලීදී වගේම සොදුම් සහ ගොමෝරා නගරවලට වුණා වගේම ස්වාමින් වහන්සේගේ දවසේදීත් නගරවලට ඒ දේම සිද්ධ වී. ඒක අනිවාර්යයෙන්ම එනවා. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළමු ප්‍රශ්නය. මහා පීඩා කාලය, Great Tribulation, අවසන් වුණා කියලා අපි නිවැරදිවම හඳුනාගෙන ආපහු අපේ පැරණි නිවාසවලට හැරී එන්න පුළුවන් වෙන්නේ මොන වගේ ලකුණක් ලෝකේ පහළ වුණාට පස්සේද? දෙවන ප්‍රශ්නය. ඔබ පැවසුවා මහා පීඩා කාලයේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දක්වා වසර කිහිපයක පරතරයක් තියෙනවා කියලා. ඒ සඳහා ඔබට දිය හැකි දල වසර ගණනාවක් approximation of years තිබෙනවාද? ඔබේ පළමු ප්‍රශ්නය හරිම පැහැදිලි එකක්. හැබැයි මම මුලින්ම උත්තර දෙන්නම් ඔබ නොඅසපු නමුත් දැනගත යුතුම එක කරුණකට. යක්ෂයා විසින් දෙවියන් වහන්සේගේ නමස්කාරස්ථානය සම්පූර්ණයෙන්ම දූෂණය කරන pollutes the place of worship ඊ නිශ්චිත පැය පැමිණ සැනින් ඔවුන් ව්‍යාජ මෙසියස් කෙනෙක්ව ලෝකයට හඳුන්වා දේවි. මිනිස්සු ඒ ආත්මයට නමස්කාර කරන්න පටන් ගනී. ඔවුන් ඒක සැලසුම් කරලා තියෙන්නේ අහසි වලාකුළු මතින් මහා ප්‍රක්ෂේපණයක් විදිහට පෙන්වන්නයි. ඔබට ඔහුගේ හඬ ඔබේ මනස ඇතුලින් හරිම පැහැදිලිව ඇහෙන්න ගනී. ඒක හරිම බලවත් රැවටීමක් වෙයි. ඒ දේ සිද්ධ වුණ සැනින් ඔබ වහාම ඔබේ ගොවිපළවල්, ෆාම්ස් තියෙන ආරක්ෂිත ස්ථානවලට පදිංචිය මාරු කළ යුතුයි. රීලොකේට්. ඒක තමයි පලා යා යුතු નિયમિત වේලාව. මොකද යුදේවන් ඔහුව සැබෑ මෙසියස් විදිහට පිළිගනී. මුස්ලිම්වරු, හින්දු භක්තිකයෝ සහ ක්‍රිස්තුස් වහන්සේට අයිති නැති අනිත් හැම ආගමකම අය ඔහුව පිළිගනී. ඒ විතරක් නෙවෙයි, ශුද්ධාත්මයාණන්ගෙන් පිරීලා නැති දුර්වල ඇදහිලිවන්තයෝ පවා ඔහු කරන හාස්කම්, ලකුණු සහ පුදුම දේවල් නිසා ඔහුව පිළිගනී. අපි හරිම භයානක කාලයකටයි ඇතුල් වෙන්නේ. ඔබ එතනින් පලා ගිහින් ඔබේ ආරක්ෂිත ස්ථානවල වසර 3මාරක් ගත කළ යුතුයි. ඒක හරිම කෙටි කාලයක්. ඒ කාලය ඇතුලේ ඔහුට මුළු ලෝකේම වෙළඳපොළ, ආර්ථිකය සහ ආණ්ඩු පාලනය කරන්න බලය ලැබෙනවා.
ඔබට කිසිම දෙයක් විකුණන්න හෝ මිලදී ගන්න බැරි වෙනවා මෘහයාගේ සලකුණ ගන්නේ නැතිව. සෑම ආණ්ඩුවක්ම පොලිසිය ඇතුළු නීති ක්‍රියාත්මක කරන සෑම අංශයක්ම ඔහුට යටත් වෙනවා. ඉතින් ඔබ ස්වයම්පෝෂිතව වගා කරලා කෑම සහ වතුර ගබඩා කරගෙන හිටියේ නැත්තම් එක්කෝ ඔබට බඩගින්නේ මැරෙන්න සිද්ධ වෙනවා. නැත්තම් ඔබේ දරුවන් අඬද්දි දරාගන්න බැරිව ඔබ මෘහයාගේ සලකුණ අරන් දූෂණය වෙනවා. හැබැයි ඒ 3 වෙනි වසර කිට්ටු වෙද්දි මුළු ලෝකෙම එකපාරටම පිපිරෙන්න පටන් ගනී. ඒක තමයි දෙවියන් වහන්සේගෙන් එන මහා විනිශ්චය. මහා භූමිකම්පා ගිනිකඳු පිපිරීම් සිද්ධ වේ. පොළොවෙන් 3න් එකක් සම්පූර්ණයෙන්ම සෙලවිලා විනාශ වෙලා යයි. මෙතෙක්කල් මහා දම්වැල් වලින් බැඳලා හිටපු මරණීය ආත්මයන් වැනි බිහිසුණු දේවදූත ජීවීන්ව angelic creatures, spirits of death, අපායින් හීඩීස් වලින් පොළොවට මුදා හරිනවා මිනිස්යන්ව මරා දමන්න. ඒක හරිම බියකරු අත්දැකීමක් වෙයි. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මගේ ප්‍රශ්නය තමයි දෙවියන් වහන්සේගේ ආත්මය අපිට කතා කරන්නේ කවදාද? සාතන් අපේ ඔළුව ඇතුලේ ක්‍රියා කරලා සිතුවිලි දෙන්නේ කවදාද කියලා අපි කොහොමද නිවැරදිවම වෙන්කර හඳුනාගන්නේ? මොකද සමහර වෙලාවට අපේ ඔළුවට එක එක જાතිය සිතුවිලි එනවා. එක හඬක් එකක් කියද්දි තව හඬක් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියනවා. මම මගේ රටින් නයිජීරියාවෙන් එළියට ඇවිත් මෙහාට එද්දි මට නයිරා මිලියන ගණනක මූල්‍යමය පාඩුවක් සිද්ධ වුණා. මන් දන්නේ නැහැ ඇයි මම මෙහි ආවේ කියලා. හැබැයි ගිය සිකුරාදා මං කෙනෙක්ගෙන් ඇහුවා මට මේ දේව මිනිස්යාව පාස්ටර් ජෝන්ව මුණ ගැහෙන්න ඕනේ කියලා. මොකද මෙහාට ඉන්න කලින් දවසේ රෑ මාව ආත්මිකව වට කරලා තිබුණා. මට හෝටලයක් සොයාගෙන නවතින්න වුණා. මං තවමත් ඉන්නේ එතනයි. මිනිස්සු මට කිව්වා හැමදාම සම්මන්ත්‍රණයට ඉන්න. කවදා හරි වාට ඔහු මුණ ගැහි කියලා. මං හිතනවා දෙවියන් වහන්සේ මට හැමදීම අහිමි කරි මාව සම්පූර්ණයෙන්ම අලුත් කරන්න, රීසෙට් වෙන්න ඇති. හැබැයි මගේ ඔළුවට නිතරම එකිනෙකට වෙනස් සිතුවිලි ගලාගෙන එනවා. සාතන් අපි බුද්ධිය, ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා සිල්ලම් කරද්දි ඒක දේව හඬින් වින් කරගන්නේ කොහොමද? ඔබ මේ අහපු ප්‍රශ්නය අද ලෝකයේ ඉන්න බොහෝ ඇදහිලිවන්තයන් මුහුණ දෙන ඉතාමත් සංවේදී, තීරණාත්මක සහ සංකීර්ණ, sensitive, critical and complicated ප්‍රශ්නයක්. මම ඔබට මේ සඳහා විවිධ මට්ටම්වල පිළිතුරු ලබා දෙන්නම්. ඔබේ ආත්මික මට්ටමට ගැළපෙන දේ මීන් අල්ලාගන්න. දෙවියන් වහන්සේ විවිධ මානයන්ගෙන් multiplicity of dimensions කතා කරනවා. උන්වහන්සේගේ හඬ වටහා ගත යුතුයි. discerned. දේව හඬ වටහා ගැනීමේ ප්‍රායෝගික පියවර 3. පුරුද්දක් කරගත් යාඥා ජීවිතයක්. habitual prayer life. දිනපතා පුහුණුව. ඇදහිලිවන්තයෙක් විදිහට ඔබ දිනකට අවම වශයෙන් පැයක් හෝ පැය 2ක් අන්‍ය භාෂාවෙන් praying in tongues යාඥා කිරීම අනිවාර්ය පුරුද්දක් කරගත යුතුයි. මධ්‍යම රාත්‍රී යාඥාව night vigil. ඔබ රස්සාවක් කරන කෙනෙක් වුණත් සතියකට එක වතාවක් හෝ දෙවතාවක් රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා අවදි වෙලා निराහාරව පැයක් පුරා අන්‍ය භාෂාවෙන් දැඩිව යාඥා කරන්න ඔබේ ඔරලෝසුව සකස් කරගන්න. Set your clock. ප්‍රතිඵලය මුල් කාලයේදී ඔබට කිසිම දෙයක් දැනෙන්න එකක් නැහැ. කිසිම හඬක් ඇහෙන්න එකක් නැහැ. හැබැයි කාලයත් එක්ක ඔබේ ආත්මය වර්ධනය වෙද්දී ඔබේ හීන අනාගත වාක්‍යමය වෙන්න පටන් ගනී. ඔබේ ඇසීම නිවැරදි වෙයි. මම දර්ශන දකින්න සහ දේවදූතයන් රැට මගේ කාමරයට ඇවිත් කතා කරන මට්ටමට ආවේ මම මගේ කාමරය ඇතුලේ දේවදූතයන්ට වැඩ කරන්න පුරුවන් ආත්මික වායුගෝලයක් ගොඩනැගපු නිසායි. 2. ශුද්ධාත්මයාණන්ගේ වැළැක්වීම් වලට කීකරු වීම. දෙවියන් වහන්සේ මුලින්ම ඔබට කතා කරන්නේ ලොකු අනාගත වාක්‍ය වලින් නෙවෙයි. උන්වහන්සේ ඔබට කතා කරන්නේ මාන්සියේ පාපයන්ගෙන් වැළකී සිටීමට ඔබේ ආත්මය ඇතුලෙන් දෙන දැඩි දැනගැන්වීමක් තුලිනුයි. උදාහරණයක්. ඔබ වැරදි ලිංගික ක්‍රියාවකට හෝ බොරුවක් කීමට, සොරකමක් කිරීමට යද්දී ඔබේ ඔළුවට කිසිම සැබෑ ශබ්දයක් ඇසෙන්නේ නැහැ. හැබැයි ඔබේ හෘද සාක්ෂිය ඇතුලෙන් මහා බාධාවක්, මහා පොරබැදීමක් ඇතිවෙනවා. මේක වැරදි. ඔබේ ශරීරය ශුද්ධාත්මයන්ගේ මාලිගාවයි කියලා. අන්න ඒක තමයි දෙවියන් වහන්සේගේ හඬ. ඔබ ඒ පුංචි වැළැක්වීමට කීකරු වෙන්න පටන් ගත්තොත් විතරයි උන්වහන්සේගේ ශබ්ද නගන හඬ ඇසීමට ඔබ සුදුසුකම් ලබන්නේ. 3. මනසේ ව්‍යාකූලත්වයේ වටහා ගැනීම. Crisis of the mind. ඔබේ හිස, the head කියන්නේ දෙවියන් වහන්සේගේ හඬ ඇසීමට පුළුවන් විශ්වාසවන්ත තැනක් නෙවෙයි. හිස කියන්නේ මහා වෙළඳ පොලක් වැනි.
එතනට බොහෝ ව්‍යාපාරිකයන් පැමිණෙනවා. හිස ඇතුලේ කතා කරන හඬවල්. ඔබේ ප්‍රාණය කතා කරන්නේ ඔබේ හිස ඇතුලෙනි. ඔබේ බලාපොරොත්තු, ඔබේ බිය, ඔබේ මානසික ආශාවන්, දේවදූතයන්, යක්ෂයන් සහ සාතන් පවා සිතුවිලි දමන්නේ ඔබේ හිස ඇතුළටයි. ඒ නිසා හිස කියන්නේ හඬවල් 100,000 ගණනක් පිරුණු තැනක්. හදවතේ භාෂාව. හැබැයි දෙවියන් වහන්සේ 90%ක්ම කතා කරන්නේ ඔබේ හදවත ඇතුළෙනුයි. speaks in the heart. ඒ නිසා ඔබේ හිසට එන සිතුවිලි සහ ඔබේ හදවතට එන දේ වෙන්කර හඳුනා ගැනීමේ ආත්මික විචාර බුද්ධිය discernment of spirit ඔබ ලබාගත යුතුයි. මීට වසර කිහිපයකට කලින් 2021 වසරේදී නයිජීරියාවේ අබුජා නුවර පැවැත්වීමට තිබුණු මහා සම්මන්ත්‍රණයකට මට ආරාධනා ලැබුණා. ඒක ලොකුවට ප්‍රසිද්ධ කරලා මගේ පියාසර ප්‍රවේශපත්‍ර ෆ්ලයිට්ස් පවා ඔවුන් වෙන් කරලා තිබුණේ. හැබැයි මම ඒ ආරාධනාව පිළිගත්තු දවසේ ඉඳන් මගේ හිතේ කිසිම සාමයක් තිබුණේ නැහැ. මම හිටියේ හරිම නොසන්සුන්වයි, restless. මම පිටත් වෙන්න තිබුණු දවසේ උදේ 4ට නාන්න හැරුණාම දෙවියන් වහන්සේගේ හඬ මගේ හදවත ඇතුලෙන් ඊටමත් පැහැදිලිව ශබ්ද නගා audibly කතා කරනු මට ඇසුණා. ඒක නිකම්ම සිතුවිල්ලක් නෙවෙයි. මගේ ඇඟ ඇතුලේ කෙනෙක් ඉඳන් කතා කරනවා වගේ. උන්වහන්සේ මට කතා කළේ මගේ පෞද්ගලික, මගේ නියම නෛතික භාෂාවෙන්, native languageෙන්. උන්වහන්සේ මගේ නම කියලා කතා කරලා කිව්වා. ජෝන්, ඔබ මේ සම්මන්ත්‍රණයට සහභාගී වීමට ගියහොත් ඔබ එහිදී මිය යනු ඇත. මම නෑම නතර කරලා වහාම මගේ බිරිඳට කතා කරලා කිව්වා. මම සම්මන්ත්‍රණයේ සංවිධායකයන්ට කතා කරලා කිව්වා දෙවියන් වහන්සේ මට එන්න එපා කිව්වා. මම සමාව ඉල්ලනවා කියලා. මම වීඩියෝ එකක් කරලා ඔවුන්ට යව්වා. එදා රෑ ඔවුන්ගේ මුළු ශාලාවම මිනිසුන්ගෙන් පිරීලා ඉතිරිලා තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ කිව්වා නැහැ කියලා. ඉදිරියට යා යුතු පියවර තමයි ඔබට යම් කරුණක් ගැන දෙවියන් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ ප්‍රශ්නය අතටගෙන එහි නම කියා පැය 2-3ක් අඛණ්ඩව අන්‍ය භාෂාවෙන් යාචනා කරන්න. ඊට පස්සේ ඒ දෙසට පියවර තබන්න. take steps. ඔබ යාචනා කරලා පියවර තබද්දී ඒක දේව කැමැත්ත නෙවී නම් දෙවියන් වහන්සේ ඒ දොර සම්පූර්ණයෙන්ම වසා දමයි. ඔබ කියන්න ස්වාමිනි මම සූදානම්. ඔබ දෙන ඕනෑම තීරණයක් මම බාරගන්නවා කියලා. දෙවියන් වහන්සේ සමහර වෙලාවට අපිට බලන් ඉන්න කියන්නේ නැහැ. පියවර තබන්න කියලායි කියන්නේ. ඔබේ වෘත්තීය ජීවිතය, කරිය සහ අරමුණු ඇතුලේ ඉදිරියට යන්න උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත එතනදී ඉටුවී. ඔබේ ප්‍රශ්නයට උත්තර ලැබුණා නේද? ඔව්. ඔබ සිතමින් හිටපු දීමයි මම මේ ප්‍රකාශ කළේ. ස්තුතියි. මගේ නම රෙවරන්ට් ජර්මන්. දෙවියන් වහන්සේ මට පාස්ටර් ජෝන් ගැන පවසලා දැන් වසර 2ක් වෙනවා. මම ප්‍රංශයේ ඉඳන්ම දුර තියා මගේ හදවතින්ම මේ සේවයට බොහෝසේ නැලුම් කළා. දෙවියන් වහන්සේ මට කිව්වා අයිවරි කෝස්ට් දේශයට ගිහින් උන්වහන්සේට සේවය කරන්න කියලා. මම ඒකට හරිම බය වුණා. හැබැයි මම දෙවියන් වහන්සේට සේවය කරන්න මුළු ලෝකේ පුරාම ගිහින් තියෙනවා. ස්වාමින් වහන්සේ මට කිව්වා අයිවරි කෝස්ට් වල කිසිම සේවයක් පටන් ගන්න කලින් කීප් ටවුන් ගිහින් පාස්ටර් ජෝන්ව මුණ ගැහෙන්න කියලා. මම මෙහාට ඉන්න කිලෝමීටර් 10 ගණනක් සංචාරය කළා. මේ මගේ පළමු වතාව. මම දන්නවා මේ මිනිසයා දෙවියන් වහන්සේගේ මහා බල සම්පන්න මිනිසෙක් බව. මෙහාට ඉන්න කලින් මගේ හිතේ ලොකු සැකයන් තිබුණා. හැබැයි මම ආවේ નિયમિત නිවැරදි ස්ථානයටමයි. මගේ ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේට තවමත් ස්ත්‍රියක් මහා බල සම්පන්න ලෙස පාවිච්චි කරන්න පුළුවන්ද? මොකද මම මගේ ජීවිතයෙන් සොයමින් ඉන්නේ අන්න ඒ වගේ මහා ආත්මික බලයක්. ඔව්. දෙවියන් වහන්සේට පුළුවන් ස්ත්‍රියක් මහා බල සම්පන්න ලෙස පාවිච්චි කරන්න. දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන්න, යක්ෂයන් දුරු කරන්න, cast out devils සහ ජාතීන් හොල්ලන්න, shake nations. දෙවියන් වහන්සේට ඕනෑම කෙනෙක්ව පාවිච්චි කරන්න පුළුවන්. අපොස්තලික පාලන දාමය, the chain of apostolic governmental order. හැබැයි ඒ පාවිච්චි වන ස්ත්‍රිය අනිවාර්යයෙන්ම අපොස්තලික ගිවිසුමක්, covenant of an apostle, ඇති මිනිසෙකුගේ ආවරණය යටතේ under a covering of a man සිටිය යුතුයි. මම මේ කියන්නේ නිකම්ම පිරිමියෙක් ගැන නෙවෙයි, මිනිසෙක් ගැනයි. අවාසනාවකට ලෝකයේ ඉන්න හැම පිරිමියෙක්ම සැබෑ මිනිසෙක් නෙවෙයි. හැබැයි බයිබලයේ පාලන දාමය පැහැදිලිවම දක්වා තිබෙනවා. බයිබල් නීතිය. ස්ත්‍රියගේ හිස
head of the woman, මනුෂ්‍යය. මනුෂ්‍යයාගේ හිස ක්‍රිස්තුස් වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේගේ හිස දෙවියන් වහන්සේය. පද්ධතිය. මේක තමයි අපොස්තලික රාජ්‍යපාලන නියෝගයේ දාමය. chain of apostolic governmental order. යම් ස්ත්‍රියකට මනුෂ්‍යයෙකුගේ ආවරණයක් යටතේ වාඩි වෙලා ඔහුට වගකීමට accountable නොහැකි නම් ඇය සීවයට මිනිස්ට්‍රි කිසිසේත්ම සූදානම් නැහැ. ඇය සූදානම් නැහැ. දැන් ඇය මගෙන් අහන්න පුළුවන් එතකොට කවුද මේ මිනිසයා කියලා. මම ඇයට පිළිතුරක් දෙන්න කලින් ඇගෙන්ම එක ප්‍රශ්නයක් අහන්නම්. ඒ ප්‍රශ්නය ඇතුළෙන්ම ඇයට උත්තරේ ලැබේ. ඇය සේවය පටන් ගන්න කලින් මගේ ළඟට එන්න කියලා ඇයට කිව්වේ කවුද? දෙවියන් වහන්සේ. ඇයි දෙවියන් වහන්සේ එහෙම කළේ? මොකද දෙවියන් වහන්සේ කිසිම වෙලාවක Tamanගේ ආත්මික මට්ටම් සහ නීති divine rankings බින්ද දමන්නේ නැති නිසයි. මම ඔබ සමග කතා කරන්න පටන් ගත්තු සැනින් මුළු සභාව පුරාම දෙවියන් වහන්සේගේ මහා පැවැත්ම presence of God එක පාරටම බැසාවා. ඒකින් අදහස් වෙන්නේ මොකක්ද? දෙවියන් වහන්සේමයි ඔබව මෙතනට යුවේ. ඔබේ ප්‍රශ්නයට උත්තරේ ලැබුණා නේද? ඔව්. අපි මේ සේවය ඇතුලේ දෙවියන් වහන්සේගේ ආත්මික මට්ටම් රෑන්කින්ග්ස් කිසිසේත් බිඳ දමන්නේ නැහැ. කවුරු කේන්ති ගත්තත් මට වැඩක් නැහැ. දිව්‍යමය නියෝගයන් divine ordinances කවදාවත් බිඳ දමන්න එපා. මම මේ සේවය තනියම හිස්ව වුණත් පවත්වාගෙන යනවා. ඇත්තටම ඔබ දෙවියන් වහන්සේට ආදරී නම් ඔබ උන්වහන්සේගේ නීතිවල ඇවිදිනවා නම් ඔබ මටත් ආදරය කරයි. හැබැයි ඔබ මගේ ඉදිරියේ අපහසුවෙන් uncomfortable ඉන්නවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඔබේ ඇඟ ඇතුලේ යක්ෂයෙක් ඉන්නවා. You are possessed කියන එකයි. මම මේක කෙලින්ම කියනවා. ඔවුන් Taman කොච්චර ආත්මිකයි කියා හිතුවත් වැඩක් නැහැ. ඔවුන් තුල ඉන්න ආත්මයට මගේ අභිමුඛය, my presence ඉදිරියේ කෙලින් සිටින්න බෑ. සමහරු කෙතරම් ආඩම්බර වෙනවාද කිව්වොත් ඔවුන් මෙතනින් හැරිලා යනවා. ආපහු එන්නේ නැහැ. හැබැයි ඔවුන් ආපහු එද්දි සීරම ප්‍රමාද වැඩි වෙයි. Too late. ඔවුන් නිහතමානී වෙලා එද්දි කාලය ඉවරයි. මම මේ සේවය පවත්වාගෙන යන්නේ ඔබේ ලෞකික බලාපොරොත්තු preconceived expectations ඉටු කරන්න නෙවෙයි. ඔබ ඇවිත් මෙතන වාඩි වෙලා දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඔබේ ජීවිතය ඇතුලේ උන්වහන්සේට අවශ්‍ය දී කරන්න. මම දැන් ඇය වෙනුවෙන් යාඥා කරන්න යන්නේ. දෙවියන් වහන්සේගේ මහා ගින්න ඇය පිටට පැමිණෙයි. ඇයව පිටත් කර හැරපුවේ දේශයේ දොරවල් ඇය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම විවෘත වෙයි. ආමේන්. මෙන්න මේකට තමයි කියන්නේ ආත්මික දීමනාවන් තැන්පත් කිරීම. Impartation of spiritual abilities. මම මගේ සෙනගට දිනේ පුංචි ආත්මික කොටස පාවිච්චි කරලා ඔවුන් තමන්ගේ සභාවලට ගිහින් මොන වගේ මහා බලසම්පන්න දේවල් කරනවාද කියලා ඔබට පේනවා නේද? ඔව්, ඒක ආත්මික තැන්පත් කිරීමක්. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒ දේ ලැබුණු සැනින් මිනිස්සුන්ගේ ඔළුවට උදාරකම, ආඩම්බරකම, ප්‍රයිඩ් ඉක්මනින්ම ඇතුල් වෙන එක. මේ සේවයට එන්න කලින් ඔබ ඔය කියන කිසිම මානයක ක්‍රියා කළේ නෑ. ඔබ සති කිහිපයක් හෝ මාස කිහිපයක් මෙතන නිහතමානීව හිටියා. අන්න එතනදී යමක් ඔබේ ජීවිතයේ ඇතුළට තැම්පත් වුණා. Something was imparted. හැබැයි ඊට පස්සේ ඔබ ආඩම්බර වුණා. සේවය කියන්නේ ආත්මය විසින් ඇති කරන දෙයක්. ආත්මයෙන්මයි ඒක ගොඩනගන්නේ. යේසුස් වහන්සේ කිව්වා මම දෙවියන් වහන්සේගේ ආත්මයෙන් යක්ෂයන් දුරු කරමිනං දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණ තිබේ කියලා. ඔබ ඒ ආත්මය මගහැරගත්තොත් හැම දේම ඉවරයි. සුභරාත්‍රයක් පාස්ටර්. මම ප්‍රංශයේ ඉඳන් ආපු එඩි. ඇට්ලන්ටාවලින් ආපු සහෝදරිය සහ නයිජීරියාවෙන් ආපු සහෝදරයා වගේම ශුද්ධාත්මයාණන් වහන්සේ බොහෝ මිනිසුන්ව මෙහාට කේප්ටවුන් වලට රැගෙන ඇවිත් පදිංචි කරවනවා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළමු ප්‍රශ්නය, මම ප්‍රංශයේ ඉන්න එක සභාවකට මිනිස්ට්‍රීට ආත්මයෙන් මෙහෙයවනු ලැබ ගිහින් කිව්වා ඉදිරියට එන අන්ධකාරය ගැන සහ ඒකට දෙවියන් වහන්සේ ඔබේ පාස්ටර් ජෝන්ගේ සීවිය තුලින් දීලා තියෙන ආත්මික විසඳුම් ගැන, ඒ මහිමී ගින්න ගැන ඔවුන් Tamanගේ සෙනගට ඉගැන්විය යුතුයි කියලා. දෙවන ප්‍රශ්නය, මම ඊ මිනිස්සුන්ට ඉගැන්වුවේ ඔබ පාස්ටර් ජෝන් තමයි මේ අවසාන කාලයේ තියෙන නැව, the ark කියලා. ඔබ නිකම්ම නෝවාගේ නැව විතරක් නෙවී දෙවියන් වහන්සේගේ පැවැත්ම පොළව මත මහා ඉහළින්ම එළිදරව් වන ගිවිසුම් පෙට්ටිය, Ark of the Covenant වැනි කියලා මම කිව්වා. පාස්ටර්,
මම ඊ මිනිස්සුන්ට ඔබේ සේවය ගැන ඒ විදියට පැවසීමෙන් කිසිම වරදක් කරලා තියෙනවද? කරුණා කරලා මට ඇහුම්කන් දෙන්න. ඔබ කිසිම වරදක් කරලා නැහැ. ඔවුන් ඒකට අනිවාර්යෙන්ම කීන්ති ගනීවි. මොකද ඔවුන් ආගමිකයි. මම පාස්ටර් ජෝන් විදිහට අද විඳවන ලොකුම ප්‍රශ්නය මම කරන දේ වැරදිවීම නෙවෙයි. තමන්ගේ සභාවල ඉන්න ඇදහිලිවන්තයන්ට පාස්ටර් ජෝන්ට ඇහුම්කන් දෙන්න එපා කියලා තහංචි දමන ලෝකයේ බහුතරයක් පාස්ටවරු රහසිගතව එහෙම නැත්තම් behind the scene මට ඇහුම්කන් දෙනවා. ඔවුන් තමන්ගේ නිදන කාමරවලට ගිහින් රෑට ඇඳට වෙලා YouTube එකෙන් මගේ දේශනාවලට සවන් දෙනවා. මම මේක විහිළුවට කියන්න නෙවෙයි. ඒක ඇත්තක්. මම උන්ව ආත්මය ඇතුලින් අල්ලාගෙන තියෙන්නේ. ඔවුන් කරන්නේ මගින් රහසින් ආත්මික කරුණු ඉගෙනගෙන ඒක තමන්ගේ වගේ සභාවට දේශනා කරන එකයි. ඔවුන් කීන්ති ගන්නේ තමන්ගේ සෙනග කිලින්ම පාස්ටර් ජෝන්ට ඇහුම්කන් දෙනවා දකිද්දි. ඊට පස්සේ ඔවුන් සෙනගව මුලා කරන්න කියනවා මොහු දෙවියන් වහන්සේගේ මිනිහෙක් නෙවී කියලා. හැබැයි සැබෑ ශුද්ධාත්මයන්න් වහන්සේ සිටින කිසිම මිනිහෙකුට මම දෙවියන් වහන්සේගේ සේවකයෙක් බව ආත්මයෙන් සාක්ෂි දරන්න බැරි වෙන්නේ නැහැ. ඔවුන් ඒක හොඳින්ම දන්නවා. මේක හරියට බයිබලයේ පැරණි අනාගත වක්තෘවරයා ඕල්ඩ් ප්‍රොෆෙට් විසින් තරුණ අනාගත වක්තෘවරයාව රවටලා විනාශ කරපු සිද්ධිය වගේමයි. පැරණි අනාගත වක්තෘවරුන් නිතරම අලුතෙන් නැගී සිටින අය කෙරෙහි ඊර්ෂ්‍යා කරනවා. gets jealous. දෙවියන් වහන්සේ ඒ තරුණ අනාගත වක්තෘවරයාව කැඳවලා සුවිශේෂී මෙහෙයුමකට පිටත් කර හැරියා. උන්වහන්සේ ඔහුට දැඩි උපදෙසක් දුන්නා. ඔබ ගිහින්නේ කාර්ය නිම කරන්න, හැබැයි කිසිම මිනිහෙකුගේ නිවසකට යන්න එපා, එහින් කිසිම කෑමක් කන්න එපා, කිසිවකු සමග ආශ්‍රය කරන්න එපා. වැඩේ ඉවර කරපු සැනින් කෙලින්ම ආපහු එන්න කියලා. මෙන්න මේක තමයි මගේ සේවී ස්වභාවයටත් හරිම කිට්ටු. close to my type of ministry. මටත් දෙවියන් වහන්සේගෙන් ලැබුණු සුවිශේෂී ජීවන උපදෙස්, divine instructions තියෙනවා. ලෝකී මිනිස්සු හිතනවා ඒක මගේ උදාරකම, ආඩම්බරකම කියලා. නෑ, ඒක ආඩම්බරයක් නෙවෙයි. දෙවියන් වහන්සේ මට කිව්වා, ජෝන්, ඔබ අයිති වෙන්නේ වනාන්තරයටයි. You belong to wilderness. ඔබ වනාන්තරයෙන් මතුවෙලා මගේ වචනය ලෝකයට මුදා හැරලා වහාම ආපහු වනාන්තරයටම යා යුතුයි. ඔබ කිසිම පාස්ටර් කෙනෙක් සමග මිත්‍රකම් ඇති කර නොගත යුතුයි කියලා. ඔබ විශ්වාස කරනවාද මට මේ ලෝකයේ එකම එක පාස්ටර් යාළුවෙක්වත් නැහැ කියලා? කිසිම කෙනෙක් නැහැ. මම කා සමගවත් කතා කරන්නේ නැහැ. මම දන්නවා ඔබින් සමහරු මේක අහලා පුදුම වෙනවා ඇති කියලා. හැබැයි මම දෙවියන් වහන්සේගේ ඒ උපදේශයට නිදර්ශන ලෙස ගරු කරනවා. ඉතින් ඒ තරුණ අනාගත වක්තෘවරයා මහා හාස්කම් කරලා ඉද්දි ඒ පලාතේ හිටපු වයසක පැරණි අනාගත වක්තෘවරයෙක් ඔහුව කැඳවලා තමන්ගේ නිවසට අරන් ගිහින් කෑම කන්න කිව්වා. තරුණ අනාගත වක්තෘවරයා කිව්වා, නැහැ ස්වාමිනී, දෙවියන් වහන්සේ මට එපා කිව්වා කියලා. එතකොට ඒ පැරණි අනාගත වක්තෘවරයා බොරුවක් කිව්වා. මමත් ඔබ වගේම අනාගත වක්තෘවරයෙක් තමයි. අපි තමයි ඇදහිල්ලේ පියවරු, fathers of faith. දෙවියන් වහන්සේ දේවදූතයෙක් එවා මට කිව්වා ඔබට කෑම දෙන්න කියලා. ඔහු ඒ පිය තනතුරට ගරු කරලා ඒ කෑම කෑවා. ඔහු ආපහු යන මාර්ගයේදී වනාන්තරයෙන් මහා මෘගයෙක්, බීස්ට්, සිංහෙක් මතුවෙලා ඔහුව එතනම මරා දැමුවා. ඔහුව වැළලුවේ කවුද? ඒ රවටපු පැරණි අනාගත වක්තෘවරයාමයි. ඔහුව වලලලා කිව්වා දෙවියන් වහන්සේට අකීකරු වුණු මූඩ තරුණයා කියලා. ඔබ ආත්මික දේවල් හරියටම ක්‍රියාත්මක කරද්දී ලෝකයේ මිනිස්සු ඔබව දකින්නේ ආඩම්බරකාරයෙක් විදිහටයි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ආත්මික අයට විතරයි. මම මගේ සේවයේ ඉන්න කෙනෙක්ව තනතුරෙන් අත්හිටුවලා සස්පෙන්ඩ්, ඔබ මෙතනින් අයින් වෙන්න කියලා කිව්වාම මිනිස්සු කෑ ගහනවා ඇයි එහෙම කළේ කියලා. ඔබේ කටවල් වහගන්න. දේවල් තීරණය කරන්නේ ඇයි කියලා ඔබ දන්නේ නැහැ. ඒක ඔබේ අවබෝධයෙන් එහා ගිය එකක්. කවදාවත් හිතන්න එපා පාස්ටර් ජෝන් ඉන්නේ අනාරක්ෂිතව කියලා. නැහැ, මම ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සේවකයයි. bond servant of Christ. මගේ ජීවිතය මත ඊ මහා අභිෂේකය තියෙනවා. මම මේ නීති දමන්නේ ඔබව ආරක්ෂා කරන්නයි. just trying to save you. ඔබ තවමත් පුහුණුව ලබා නැති. මම විසින් ඔබව පිටත් කර හැර නැති. not deployed or sanctioned. මගේ අභිෂේකී ආවරණේ නැතිව ඔබ ඊ ආත්මික මානියන් ඇතුලේ තනියම ක්‍රියා කරන්න ගියොත් ඉතාමත් කෙටි කාලයකින් ඔබව පොඩි වෙලා විනාශ වෙලා යයි. You'll be crushed.
මොකද ඔබ එතනදී ආකර්ෂණීය කරගන්න අන්ධකාර බලවේගයන්ගේ බර ඔබට දරා ගන්න බෑ. ඒ නිසා පුතේ ඔබ කිව්වදේ හරි. ඔබ වැරදි නැහැ. මුළු ලෝකේම ඉන්න පාස්ටවරුන්ට සහ දේව මිනිස්සුන්ට එකතු වෙන්න හරින්න. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයා සමග අත්වැල් බැඳගත යුතුයි. යේසුස් වහන්සේ සමග භෞතිකව ගෝලයන් 12 දෙනෙක් ඇවිද්දා. හැබැයි අපෝස්තුලවරුන්ගේ ප්‍රධානියා වුණේ කවුද? පාවුලුතුමා. පාවුලුවේ 12 දෙනා අතර හිටියේ නැහැ. පීදුරුට පාවුලුව පිළිගන්න හරිම අමාරු වුණා. ඔවුන් පොරබැදුවා. හැබැයි පාවුලු ලියපු ලිපි එපිසල්ස් තමයි අවසාන සත්‍ය වුණේ. ඔහු පීදුරුගේ වැරදිවලට සභාව ඉදිරියේම ප්‍රසිද්ධියේ තරවටු කළා. ඒ නිසා ඔබ මෙතෙක්කල් සීවේ හිටියා කියලා ලොකු වෙන්න එපා. දෙවියන් වහන්සේට පුළුවන් එක මිනිහෙක්ව තෝරාගෙන මෙන්න මේ අවසාන කාලේ මගේ හඬ දරාගෙන සිටින මිනිහයා මොහුයි කියා ඔහුව පත් කරන්න. හැමෝම දිව්‍යන් වහන්සේට ස්තුති කරලා ඒ කැඳවීම වටා එකතු විය යුතුයි. මම ඔබව සොයාගෙන ඉන්නේ නැහැ. ඔබයි මෙහාට පැමිණිය යුත්තේ. බලන් ඉන්න. මිනිස්සු වැල නොකැඩී මෙහාට ඉන දවස වැඩි ඈතක නැහැ. ඔබ කිව්ව දේ නිවැරදි පුති. ඒක දිගටම පවසන්න. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මගේ නම ඇලිස්ටර්. මම ආවේ එක්සත් රාජධානියේ ඉඳන්. මගේ ප්‍රශ්නය තියෙන්නේ එක්සත් රාජධානිය සම්බන්ධවයි. අප දන්නවා බ්‍රිතාන්‍යයත් ඉදිරියේදී සලකා බැලිය නොහැකි ලෙස මහා සලිතවීමකට ලක්වෙන්න යනවා කියලා. ඉතින් ඒකත් එක්ක මම ඔබට ඒක පැහැදිලි කරන්න. එක්සත් රාජධානියේ ඉරණම. යක්ෂයා තමන්ගේ ප්‍රධාන පාලන සිංහාසනය සහ මූලස්ථානය රීලෝකේටිං හිස් සීට් ඉතා ඉක්මනින්ම එක්සත් රාජධානිය තුළ පිහිටුවන්න යන්නේ. අනාගතයේදී බ්‍රිතාන්‍යය ඇතුළේ මහා ලී වැගිරීම් සිද්ධ වෙයි. ඒ දේශීය මෘගයාගේ ග්‍රහණේ නැවත මුදවා ගන්න මහා බිහිසුණු යුද්ධ සහ ලී වැගිරීම් කරන්න සිද්ධ වෙනවා. මම ඔබට දෙන ශ්‍රීජු උපදෙස තමයි. ඔබ දැනට එක්සත් රාජධානියේ ජීවත් වෙනවා නම් එතනින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න සැලසුම් කරන්න. දැන් ඉඳන් ඉදිරි වසර 2-3 ඇතුළත එතනින් අයින් වෙන්න. බ්‍රිතාන්‍යයේ ඇතුළත තත්ත්වය අතිශයින්ම දරුණු සහ බියකරු very terrible වෙන්න යන්නේ. මම ඒ ගැන කනගාටු වෙනවා. ස්තුතියි පාස්ටර්. ඒකට සම්බන්ධව මට තව එක අනුගාමී ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ ස්ථාන මාරුවීම රීලෝකේෂන් සම්බන්ධවයි. මම දැනට යාචනා කරමින් ඉන්නවා උගාන්ඩාව හෝ ගානාව වගේ රටකට මගේ පවුලත් එක්ක පදිංචිය මාරු කරන්න. හැබැයි මේ මොහොතේ මට එහෙම ඉඩමක් කරන් සූදානම් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි මූල්‍යමය ණයක් ලබා ගැනීම. පාස්ටර්, මම මේ අවසාන කාලයේ සූදානම් වීම ඉක්මන් කරන්න සහ ගොවිපලක් ආරම්භ කරන්න බැංකු ණයක් පාවිච්චි කළොත් ඒක වරදක්ද? ඔබ ඒ ගැන මොකද හිතන්නේ? ඔබට තව තියෙන්නේ වසර 3ක කාලයක් විතරයි. ලෝකයේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙන්න යන්නේ. මම මේ කතා කරන්නේ මොන වගේ බලවේගයක් ගැනද කියලා ඔබට තේරෙනවා නේද? අනිත් ආගම, මූයන්නින් පටන් ගන්න ආගම මුළු පාලනයම අතට ගන්න යන්නේ. ඔවුන්ට මහා සැලසුමක් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් දරුණු ලෙස සටන් කරයි. ඔවුන් හරිම ශක්තිමත්වයි. මොකද ඔවුන් තමයි අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තමන් තුළ දරාගෙන සිටින්නේ. ඉතින් දැනින්දන් ඉදිරි වසර කීපය ඇතුළත බ්‍රිතාන්‍යය ඇතුළු ඒ කලාපයන් ඉතාමත් බිහිසුණු තැන් බවට පත්වෙනවා. අන්තක්‍රිස්තුස්ගේ ආත්මයට මුළු ලෝකය පුරාම බලය පතුරවන්න අවසර ලැබෙනවා. ඔවුන් ඉතාමත් වේගයෙන් වර්ධනය වී. ඒ නිසා මගේ උපදෙස තමයි ඒ ණය මුදල ලෙවරජිං ඩෙට් පාවිච්චි කරලා දැන්ම වැඩේ පටන් ගන්න. පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්න කලින් ඒ ලෞකික මුදල් ක්‍රමය පේපර් මනි සිස්ටම් අවසන් වෙන්න කලින් බැංකුවලින් ලැබෙනේ ණය පහසුකම් උපරිමයෙන් පාවිච්චි කරලා ලෙවරජ් ඉට් ඔබේ ආරක්ෂිත ගොවිපළවල් සහ ඉඩම් ඉක්මනින්ම මිලදී ගන්න. මොකද මේ පැය පැමිණි සැනින් ඔය කියන ණය පද්ධති හෝ බැංකු නීති කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඔබ මිලදීගත්තු භූමිය අස්වාභාවික ලෙස ඔබේ පවුල ආරක්ෂා කරයි. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මගේ හදවත හරීම බරයි. මම 2024 මාර්තු මාසයේ ඉඳන්ම මේ සභාවට අඛණ්ඩ වෙනවා. මම නයිජීරියාවේ ඉද්දී සභාවලට හරීම සක්‍රියව සේවය කරපු කෙනෙක්. මිනිස්සු මට දේවස්ත්‍රියක් කියලා කිව්වා. මම දර්ශන දැක්කා, හාස්කම් කළා, සභාවේ අනාගත වාක්‍යයන් කිව්වා. හැබැයි මගේ සහෝදරයා ඔහුගේ ව්‍යාපාරයට උදව් කරන්න මාව මේ කේප් ටවුන් නගරයට රැගෙන ආපු දවසේ ඉඳන් මගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ස්කැටර්ඩ් ගියා. මම නිතරම දෙවියන් වහන්සේගෙන් අහනවා, ඇයි මම මෙහි ඉන්නේ?
ඇයි මගේ ජීවිතේ මෙහෙම වුණේ කියලා. මට මේකට උත්තරයක් ඕනේ. මගේ ඔළුව එකපාරටම පිපිරෙන්න වගේ දැනෙනවා. මම දන්නවා ඔබ සුවිශේෂී කිසිවකු සමග සැසඳිය නොහැකි සැබෑ දේව මිනිස්සෙක් කියලා. පාස්ටර්, මට මේ ආත්මික ව්‍යාකූලත්වයෙන් නිදහස් වෙන්න ඩිලිවරන්ස්ට උදව් කරන්න. ඔබේ ප්‍රශ්නයට මම නිකම්ම බුද්ධියෙන් ඉන්ටලෙක්චුවලි උත්තර දෙන්නේ නැහැ. ඔබ කතා කරමින් සිටිද්දීම මට ආත්මය ඇතුළෙන් ඒ සඳහා පිළිතුර ලැබුණා. ප්‍රශ්නය තියෙන්නේ ඔබ ඇයි මෙහෙ ඉන්නේ කියන එක ඇතුළේ නෙවෙයි. ඇයි හැමදේම එකපාරටම වෙනස් වුනේ? ඇයි ඔබට මේ වගේ මහා බරක් දැනෙන්නේ? ඒකට හේතුව තමයි ප්‍රාදේශීය බලවේගයන්ගේ ආක්‍රමණය. ටෙරිටෝරියල් ස්පිරිට්ස්. කේප් ටවුන් නගරේ බිහිසුණු රහස. කේප් ටවුන් නගරේ කියන්නේ සම්පූර්ණයෙන්ම යක්ෂයන්ගෙන් පිරුණු full of demons මහා අන්ධකාර කලාපයක්. ඔබ ළඟ ශක්තිමත් ආත්මික පූජාසනයක් නැත්තම් ඔබට මෙහි ජීවත් වෙන්න බැහැ. නයිජීරියාවේ මිනිස්සු ඕනාතරම් යාඥා කරනවා, සභාවන් තියනවා. එහි වායුගෝලය මීට වඩා හුඟක් නිදහස්. ඔබ මේ සභාවට පැමිණීම ඔබේ වාසනාවක්. ඔබ මේ අභිෂේකයේ යටතට ආවේ නැත්තම් ඔබේ කතාව අද සම්පූර්ණයෙන්ම වෙනස් බියකරු එකක් වෙන්න තිබුණා. මෙතන ඉන්න මගේ සෙනගට මතකද මම මීට කලින් ඔබට කිව්වා සාතන් ජීවත් වෙන්නේ මෙහි, සේටන් lives here කියලා. ඔව්, මුළු ලෝකේම සාතන් තමන්ගේ පාලන සිංහාසනය ත්‍රෝන් පිහිටුවාගෙන නිතරම ඇවිත් ලැබුම් ගන්නා රටවල් 3ක් හෝ 4ක් තියෙනවා. ඒන් ප්‍රධානම එකක් තමයි මේ දේශය. මගේ පැමිණීම සහ මගේ ආත්මික අභිමුඛය නිසා ඔහුගේ සියලු සැලසුම් දැන් සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන්නේ. disrupted his plans. අපි ඔහුව හරිම අපහසුවකට පත් කරලා තියෙන්නේ. මම මේ නගරේ එක රහසිගත ස්ථානයක් හොඳින්ම දන්නවා. එතනදී ඉතාමත් රහසිගතව කුඩා දරුවන්ව ලේ බිලි පූජා සඳහා ඝාතනය කරනවා. මම ආත්මය ඇතුළින් ඒ ස්ථානයට භෞතිකව ගිහින් තියෙනවා. එතන තියෙන්නේ ඉහළම ගණයේ සාතන්ගේ රහස් කල්ලියක්. හයි සේටානික් ඒරියා. එතන මහා සාගරී දොරටු විවෘතයි. ඔවුන් කෙලින්ම ජලයේ ඉන්න මහා යක්ෂයන් සමග ගනුදෙනු කරනවා. ඔබ එතනට ගියොත් මිනිසුන්ගේ හැඩයගත්තු කළු ඇඳගත් මහා සෙවණැලි human shadows දකි. හැබැයි ඔවුන් මිනිස්සු නෙවෙයි. ඔවුන් යක්ෂයන්. මේක නිරයේ මහා දොරටුවක්. strong gate of hell. අන්න ඒ නිසයි මේ නගරය ඇතුළේ මහා ඉහළ මරණ අනුපාතයක්, ව්‍යසන, අසභ්‍යකම් සහ මද්‍රව්‍ය ඇබ්බැහිවීම් තියෙන්නේ. ඔබ මෙහාට ආපු සැනින් යක්ෂයා බලන්නේ ඔබව වංචාවෙන් Tamanගේ ග්‍රහණයට ගන්නයි. seduce you. ඒ නිසා මම මෙහාට එන අමුත්තන්ට නිතරම කියනවා, ඔබ මෙහාට එන්නේ නිකම්ම සංචාරයකට නෙවෙයි. ඔබ ඉන්නේ මහා ආත්මික තැන්පත් කිරීමක් සඳහායි කියලා. ඔබේ කාමරයට වෙලා ඉන්න, පූජාසනය ළඟට වෙලා ඉන්න. මොකද කවුරු හරි මග බලාගෙන ඉන්නවා ඔබේ ආත්මික ගමන වෙනස් කරලා, ව්‍යාජ දර්ශන දීලා ඔබව වෙනත් තැනකට ඇදගෙන යන්න. සාතන් Tamanගේ මිනිස්සුන්ව මේ සභාව ඇතුළටත් වක් කරලා තියෙන්නේ. Satan plants people. ඔබ ඊ රැවටීමට අහුණු සැනින් ඔබ මෙහාට ආපු සැබෑ දිව්‍යමය අරමුණ සම්පූර්ණයෙන්ම හිමි කරගන්නවා. ලෝකේ මිනිස්සුන්ට අවශ්‍යයි පාස්ටර් ජෝන් වගේ ලාභදායී බලයක්, චීප් පවර්. පාස්ටර් ජෝන් වගේ පෙනුමක් රහසින් අල්ලගන්න. නෑ, ඔබ මූල් සත්‍යය, the original වෙනුවෙන් බලන් ඉන්න, යාච්ඡා කරන්න, දේව වචනයට කීකරු වෙන්න. ඔබ මෙතනින් ලබනදී ඔබේ ජීවිතය ඇතුළේ ඉතා ඉක්මනින්ම මතුවෙයි. ඔබ මෙතනින් නිවසට ගිහින් මාස කිහිපයක් යද්දී ඔබේ ව්‍යාපාර සහ ජීවිතය මහා ඉහළින්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා ඔබ දකි. දැනට ඔබ පොරබදමින් ඉන්නේ ඔබ ජීවත්වන ප්‍රදේශයේ ඉන්න ඒ දරුණු ප්‍රාදේශීය බලවේග සමගයි. ඒ ස්ථානය අන්ධකාරයෙන් පිරීලා. මොකද ඔබ ඒ පළාතට ආලෝකයේ පුංචි පුලිංගුවක්, spark of light. ඉතින් ඒ අන්ධකාරයේ ආත්මයන් කිසිසේත්ම කැමති නැහැ ඔබේ ආලෝකයේ බැබලෙනව දකින්න. ඔවුන් බලන්නේ ඔබව සම්පූර්ණයෙන්ම මර්ධනය කරන්නයි. මම අද රෑ ඔබට පොරොන්දු වෙනවා. අලුයම 3ට around 3 am ඔබව එක පාරටම ආත්මයෙන් සිහිසුන් වී යයි. knocked out යයි. මම ඔබව කිලින්ම ආත්මික මානයන් ඇතුළෙන් මුණගැසි ඒ බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නම්. ඔබ සම්පූර්ණයෙන්ම නිදහස් වෙයි. ආමින්. මම මොරිෂස් දේශයේ ඉඳන් ආපු සින්. මට ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයාගෙන් දැනගන්න ඕනේ මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ මෙන්න මේ වගේ තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ
තමන්ගේ වටපිටාවේ ඉන්න පාස්ටවරුන්ට හෝ තමන්ගේ ළඟම ඉන්න මිනිස්සුන්ට තමන් විඳින දේ කිසිසේත්ම තේරුම් ගන්න බැරි, හැබැයි දෙවියන් වහන්සේට විතරක්ම තේරෙන මහා සංකීර්ණ තත්වයක්. මගේ ජීවිතේ තියෙන ප්‍රශ්නය කෙතරම් සංකීර්ණද කියනවා නම් මගේ වටේ ඉන්න මිනිස්සු හිතන්නේ මට පිස්සු කියලා. මගේ මේ ප්‍රශ්නය කෙලින්ම බද්ධ වෙලා තියෙන්නේ මගේ ප්‍රාණීය සහ මගේ ආත්මය සමගයි. යක්ෂයා මට දරුණු ලෙස පහර දෙනවා. ඔහු නොපෙනෙන දේවල් මගේ ඇස් ඉදිරියටම දෘශ්‍යමාන කරනවා. ඒක මගේ දෛනික ජීවිතයට මහා බලපෑමක් කරනවා. මිනිස්සු හිතනවා මම කැපවීමින් ඉන්නේ නැහැ. මම සුද්ධව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. හැබැයි මගේ ඇඟ ඇතුළේ මහා සීමාවක්, මහා බන්ධනයක් තියෙනවා. මට ඒකෙන් මිදෙන්න කිසිම දෙයක් කරගන්න බෑ. මම මේ සම්මන්ත්‍රණයට ආවේම මට මේකින් නිදහස් වෙන්න මොකක් හරි උදව්වක් අවශ්‍ය නිසයි. ඔබ මීට කලින් ආත්මය ඇතුළින් මාව මුණ ගැසිලා මම විඳින දේ මටම පැවසුවා. මම ඔබට උදව් කරන්නම්. ඔබ මෙතනින් පිටත් වෙලා යන්න කලින් ඒ උදව්ව ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබ ඔය කියන පොරබැදීම ඔබේ ජීවිතේ තියෙනවා කියලා මන් දන්නවා. ලේ උරුමයේ බන්ධනය. Bondage in the bloodline. කරුණා කරලා මට ඇහුම්කන් දෙන්න. ඔබ දැනට මුහුණ දෙමින් ඉන්න ඔය මහා බිහිසුණු ප්‍රශ්නය තියෙන්නේ නිකම්ම ඔබේ මනස ඇතුලේ විතරක් නෙවෙයි. ඒක තියෙන්නේ ඔබ ඇඳගෙන ඉන්න මස්ලේ සිරුර ඇතුලේ. ඔබේ ලේ නහර ඇතුලේ. Inside the blood running your veins. ගලාගෙන යන ලේ සමගයි. ඒක ඔබේ පවුල් ලේ උරුමයෙන් පැමිණි මහා බිහිසුණු කොටසක්. ඒ බලවේගිය ඔබේ ලේ ඇතුලේ පන පිටින් ජීවත් වෙනවා. Alive in your blood. ඉතින් අපි මුලින්ම කළ යුත්තේ ඔබේ ලේ ඇතුලේ ක්‍රියා කරන යක්ෂ බලවේගිය සම්පූර්ණයෙන්ම මරා දැමීමයි. We have to kill it. අන්න එතකොට ඔබ සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. තීරුණාද? යක්ෂයා උත්සාහ කරන්නේ ඔබේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම අවුල් කරලා විනාශ කරන්නයි. ඔහු බලන්නේ ඔබව මරා දමන්න. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ ඇතුළට දීලා තියෙන ඒ සැබෑ ප්‍රීතිය සහ සතුට සම්පූර්ණයෙන්ම උදුරා ගන්නයි. ඔබ ආත්මය ඇතුළින් මාව මුණ ගැසුණු වෙලාවේ මම ඔබට කිව්වා ඔබේ ඉරණම ඩෙස්ටිනි මගේ අභිෂේකයේ සමග නිවැරදිවම බද්ධ වෙලා තියෙනවා. ඒක ඔබව සුද්ධ වූ ජීවිතයකට රැගෙන යනවා කියලා. හැබැයි යක්ෂයා ඔබව අතහරින්න ලෑස්ති නැහැ. බය වෙන්න එපා. මම මේ බලවේගයේ සමග පසුව කෙලින්ම ගනුදෙනු කරන්නම්. දැන් වාඩි වෙන්න. මීළඟ ප්‍රශ්නවලට යමු. කරුණා කරලා මීළඟට අසන ප්‍රශ්න සියල්ලම ලෝක අවසානය සහ අවසාන කාලය the end times යන ප්‍රධාන මාතෘකාවට විතරක් අදාළ ප්‍රශ්න බවට පත් කරගන්න. ඒක හැමෝටම හොඳයි නේද? ඔව්. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මගේ නම නටාලියා. මම ජීවත් වෙන්නේ කේප් ටවුන් වල. මට දැනගන්න ඕනේ අපි මේ දැනට පසු කරමින් ඉන්න බිහිසුණු අවසාන කාල සීමාව, this season that we are, දෙවියන් වහන්සේගේ පූර්ව ඥානය, foreknowledge සහ උන්වහන්සේගේ දිව්‍යමය නිල් සැලැස්ම, blueprint ඇතුලේ කලින්ම ලියවිලා තිබුණු එකක්ද? නිදර්ශනයෙන්ම ඔව්. අපි මේ දැනට ඉන්නේ බයිබලයේ අනාගත වාක්‍යමේ ලෙස ඉතාමත් ගැඹුරින්ම ලියවිලා තිබුණු નિયમિત හැඩගැස්මට ආපු සුවිශේෂීම කාල පරිච්ඡේදය ඇතුලේ. අන්න ඒ නිසයි මම ඔබට නිකම්ම කළ යුතු දේ කියන්නේ නැතිව ඔබ වහාම ඔබේ ගොවිපළවල්, ෆීල්ඩ්ස්, ෆාම්ස් තියෙන ස්ථානවලට යා යුතුයි කියලා දිව්‍යමය උපදෙස් දෙන්නේ. මොකද දෙවියන් වහන්සේ මේ ගැන බොහෝ කාලයකට කලින්ම අපිට ආත්මයෙන් කතා කරලා ඉවරයි. මේ වචන මුළු ලෝකය පුරාම ඉතාමත් වේගයෙන් ප්‍රසිද්ධ වෙයි. go viral. මිනිස්සු මේකට සවන් දෙනවා. ඔවුන් මේක තීරුම් අරන් අනිත් අයටත් පවසනවා. අවසාන කාලය the end ආරම්භ වුණේම සමාජ මාධ්‍ය ලෝකයේ පුරා පැතිරුණු මේ වගේ වකවානුවකයි. ලෝකයේ ඕනෑම තැනක ඉන්න මිනිසෙකුට මේ සත්‍ය ඉතාමත් වේගයෙන් sannivedanaya වෙනවා. හැබැයි Tamanගේ හදවත් තද කරගත්තු hardened in their heart ආත්මිකව නිද්‍රාවට පත්වුණු අයට මේ සැබෑ ආරක්ෂාවේ පියාසර කිරීම සම්පූර්ණයෙන්ම මගහැරී යනවා. මේ කාලය පැරණි ගිවිසුමේ සිට අපෝස්තලවරුන්ගේ ලිපි සහ අනාගත වාක්තෘවරුන්ගේ ලියවිලි දක්වා ඉතාමත් පැහැදිලිව අනාගත වාක්‍ය කරලා තියෙනවා. මේ අවසාන කාලයේදී මෘගයා විසින් ඉතාමත් සූක්ෂම ලෙස කරමින් ඉන්නේ මනුෂ්‍ය DNA, human DNA සහ ජාන සම්පූර්ණයෙන්ම දූෂණය කරන එකයි. ඒක තමයි මේ මොහොතේ ලෝකයේ පුරාම සිද්ධ වෙන ලොකුම පාපය.
ලිංගික විකෘතිතා, විවිධ බැහිවීම්, ට්‍රාන්ස්ජෙන්ඩරිසම් සංස්කෘතිය, මද්ද්‍රව්‍ය සහ මිනිස්සු තමන්ගේ ආත්මය, කීර්තිය, බලය සහ සල්ලි වෙනුවෙන් ප්‍රසිද්ධියේ විකුණන තත්ත්වයක් අද තියෙනවා. ඔබ උසස්වීමක් ලබාගන්න ඔබේ ප්‍රධානියා බොස් සමග ලිංගිකව හැසිරෙනවා නම් ඒක තමයි මෘගයාගේ සලකුණේ සැබෑ ක්‍රියාකාරීත්වය. ඔබ සත්‍යය හොඳින්ම දැනගත්තාට පස්සේ දැනම කරන පාපයන්ගින් ආත්මිකව ගැලවෙන්න හරිම අමාරුයි. බයිබලයේ කියනවා සත්‍යය දැනගත්තාට පස්සේ නැවත පව් කළහොත් පූජාවක් ඉතිරි වෙන්නේ නැහැ කියලා. අන්න ඒ නිසයි දෙවියන් වහන්සේ මට සාමාන්‍ය පල්ලි පද්ධති වලින් ඈත් වෙලා වනාන්තරයේ ඉන්න කිව්වේ. මට විතරක් පුළුවන් වෙන්න මේ සත්‍ය කිසිදු කලවමකින් තොරව කෙලින්ම දේශනා කරන්න. මිනිස්සු මේකට කේන්ති අරන් මෙතනින් හැරිලා ගියත් මට ප්‍රශ්නයක් නැහැ. මට ඒක වැඩක් නැහැ. දෙවියන් වහන්සේ මට මේ දර්ශනීය විශ්වාස කරන මගේ හඬට මූල්‍යමය ශක්තිය දෙන ෆයිනෑන්ස් මයි වොයිස් සැබෑ පිරිමි සහ ගැහැණු සහකරුවන්ව ලෝකීය පුරාම නැගිටුවලා ඉවරයි. ඒ නිසා ඒ මිනිස්සුන්ට තමන්ගේ සල්ලි පාවිච්චි කරලා මාව පාලනය කරන්න බෑ. ඔවුන්ට මාව සල්ලි වලින් පාලනය කරන්න බෑ. මොකද මම කෑදර කෙනෙක් නෙවෙයි. මම භෞතිකවාදී කෙනෙක් නෙවෙයි. ඔවුන්ට මාව ස්ත්‍රීන්ගෙන් වංචා කරන්න බෑ. මොකද මම ලිංගික ආශාවන් පිටුපස දුවන කෙනෙක් නෙවෙයි. ඔවුන්ට මාව උදාරකමෙන් ආඩම්බරයෙන් වටන්න බෑ. මොකද මම දෙවියන් වහන්සේ ඉදිරියේ සම්පූර්ණයෙන්ම බිඳුණු මිනිසෙක්. සාතන් මිනිසුන්ව විනාශ කරන්න පාවිච්චි කරන ප්‍රධාන ආයුධ තුනටම මම දැනටමත් මැරිලා ඉවරයි. did to them. අපි හැමෝම අවසාන කාලේ මේ අනාගත වාක්‍යමය පිළගැස්ම ප්‍රොෆෙටිකලි අලයින්ඩ් ඇතුලේ ඉන්නේ. හැබැයි මගේ තියෙන ලොකුම කනගාටුව තමයි සාමාන්‍ය පල්ලිවල ඉන්න කිසිම දේශකයෙක් ඔබට මේ අවසාන කාලේ සැබෑ යථාර්ථය සහ මේකින් ගැලවෙන්නේ කොහොමද how to navigate through it කියන එක උගන්වලා නැහැ. ඔවුන් හැමදාම කලේ රැප්චර් එකක් ගැන විතරක්ම පවසලා ඔබව මුලා කරපු එකයි. බයිබලයේ කන්‍යාවන් 10 දෙනාගේ උපමාවේ කියනවා නේද? ඔවුන්ගෙන් 10%ක් නෙවෙයි සම්පූර්ණ 100%ක්ම එකපාරටම නින්දට වැටුණා. all slumbered and slept කියලා. ඇයි ඔවුන් නින්දට වැටුනේ? මොකද ඔවුන් බලාපොරොත්තු වුණු වෙලාවට මනාලයා ආවේ නැති නිසයි. රැප්චර් එක ඔවුන් හිතපු විදියට සිද්ධ වුණේ නැති නිසයි. ඔබ ඉදිරියේදී මහා පුදුමයටපත් වෙයි. ලෝක යුද්ධය සිද්ධ වෙයි. හැබැයි රැප්චර් එක වෙන්නේ නැහැ. මෘගයා ලෝකය පාලනය කරන්න නැගිටි. හැබැයි රැප්චර් එක වෙන්නේ නැහැ. මහා බිහිසුණු පීඩා ලෝකය පුරාම පැතිරෙයි. හැබැයි රැප්චර් එක වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට පල්ලිවල මිනිස්සු කියයි අනේ අපිට පාස්ටලා කිව්වේ මෘගයා එන්න කලින් අපිව රැප්චර් එකෙන් අරන් යනවා කියලයි. හැබැයි ඒක සිද්ධ වුණේ නැහනේ කියලා වුන් සම්පූර්ණයෙන්ම ඇදහිල්ලෙන් ඇද වැටේ. මතක තබා ගන්න මේ මහා පීඩා කාලයේ මැදින් ජීවමානව සහ ආරක්ෂිතව බේරෙන්නේ survive it. මම මේ දෙන දිව්‍යමය උපදේශ කලින්ම අහලා Tamanගේ ජීවිත සහ ගොවිපළවල් කලින්ම සූදානම් කරගත්තු ඒ 130 160 සහ 100% වුණු වින් කරගත් සෙනග us who prepared ahead of time විතරයි. ඒක බයිබලයේ ඉතාමත් පැහැදිලිව ලියවිලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මගේ නම අපි. මම ජීවත් වෙන්නේ කාය ලිට්ෂාවල. මම වැඩ කරන්නේ පෙට්‍රල් ෂෙඩ් එකක. එක දවසක් මම එක්තරා තරුණ සුදු ස්ත්‍රියකට යේසුස් වහන්සේ ගැන දේශනා කරන්න, උන්වහන්සේ ගැන පවසන්න පටන් ගත්තා. හැබැයි අය මට එකපාරටම හරිම අමුතු කතාවක් කිව්වා. අය කිව්වා, "පොඩ්ඩක් ඉන්න මහත්මයා. මම පැමිණියේ මුහුදෙන්. I am coming from the sea. මට පසුතැවිලි වෙන්න බෑ. මට කවදාවත් සාමාන්‍ය පවුලක් ගොඩනගන්න බෑ. මම මිය ගිය දවසට මම ආපහු යන්නේ ඒ මහා මුහුද ඇතුළටමයි." කියලා. පාස්ටර්, මොකද්ද මේකේ සැබෑ ආත්මික තීරුම සහ ලකුණ? ඔහු කිව්වදේ අකුරටම සත්‍යයි. It's true. මේ ලෝකීය පුරාම ඒ වගේ ජීවීන් ඕනෑ තරම් ඉන්නවා. මීට කලින් මමත් ඒ වගේ එක ස්ත්‍රියකට සේවය කරන්න, ඇයව නිදහස් කරන්න උත්සාහ කළා. මම විනාඩි කිහිපයක් ඇය සමග කතා කරමින් ඉද්දි මා සමග නිතරම කතා කරන මගේ සුවිශේෂී දේවදූතයා මගේ ආත්මයට කෙලින්ම කතා කරලා කිව්වා, "ජෝන්, මම සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මම තමයි ජලයේ අධිපති. මරීන් බලවේගයන්ගේ sons or daughters of marine සැබෑ දියණියක්" කියලා. මේ පොළව මත ජීවත්වන ඇතැම් මනුෂ්‍යයන් ඉන්නවා ඔවුන්ට කිසිසේත්ම ආත්මිකව ගැලවීම ලබන්න never be saved බැහැ. ඔවුන් පැමිණින්නේ ඒ මහා ජලයේ ආත්මයන්ගේ ඍජු ප්‍රභේදයකින්.
ඔවුන් දකින්න හරිම ලස්සනයි. අතිශයින්ම ආකර්ශනීයයි. ඔවුන් සාමාන්‍යයෙන් ලෝකී ඉහළම මට්ටම්වල ගණිකාවන් prostitutes on the high level විදිහටයි ක්‍රියා කරන්නේ. ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට වගේ ප්‍රාණයක් නැහැ. ඔවුන්ගේ ප්‍රාණය අයිති වෙන්නේ ඒ මහා සාගරයට සහ මුහුදේ දේවතාවියටයි. විශේෂයෙන්ම මේ කේප් ටවුන් නගරය ඇතුළේ ඒ වගේ ඉතාමත් ලස්සන තරුණ ස්ත්‍රීන් ඕනී තරම් ඇවිදිනවා. හැබැයි ඔවුන් මනුෂ්‍යයන් නෙවෙයි. බැරි වෙලාවත් ඔබේ ලිංගික අවයවය ප්‍රයිවට් පාට් වැරදිලාවත් ඇයගේ ශරීරයේ ඇතුළට ඇතුල්වුණු සැනින් එතනින්ම ඔබේ මුළු ජීවිත කතාවම සම්පූර්ණයෙන්ම ඉවරයි. It's over. ඔබ පාස්ට කෙනෙක් වුණත් මොන වගේ ලොකු ආත්මිකයෙක් වුණත් වැඩක් නෑ. ඔබ එතනින්ම පහලට ඇද වැටෙනවා. ඉන්පසු ඔබේ මුන්නු ජීවිත කාලයේ පුරාම ඔබට ආපහු නැගිටින්න බැහැ. ඔබේ විවාහය සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වී, ඔබේ සෞඛ්‍ය විනාශ වී, ඔබේ ව්‍යාපාර බිඳ වැටේ. ඔබ මිය යන තුරුම ඔබේ මුළු ජීවිතේම මහා අවුලක් බවට පත්වෙයි. පාස්ටර්, මට ඒ වගේ ස්ත්‍රියක් මගේ වැඩපොලේදී මුණගැසුනේ අහම්බෙන්ද නැත්තම් දෙවියන් වහන්සේ මට යමක් පෙන්වන්න උත්සාහ කළාද? දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා ඔබට යමක් පෙන්වන්න. ඒක නිකම්ම අහම්බයක් නෙවෙයි. ඒක දිව්‍යමය හමුවීමක්. ඩිවයින් අපොයින්ට්මන්ට්. උන්වහන්සේට අවශ්‍ය වුණා නිකම්ම දේවධර්ම පොත්වලින් නෙවෙයි. සැබෑ අත්දැකීමෙන්ම ඔබට මේ ආත්මික ලෝකය ගැන උගන්වන්න. මොකද ලෝකේ ඉන්න මෝඩ දේවධර්මවාදීන්, foolish theologians ඔබට කියයි ඕවා බොරු, ඔහොම දේවල් නැහැ කියලා. හැබැයි සැබෑ යථාර්ථය ඇතුලේ ඔබ මේ දේවල් ඇස් දෙකෙන්ම දකිනවා. බලන්න, ඔබ මේ අශුද්ධ යක්ෂ ස්ත්‍රිය මුණ ගැසුණාට පස්සේ තමයි මම නගරයට ආපු වෙලාවෙ මාව මුණ ගැසුනේ. මම ඔබේ හිස පිට අත්තබා යාචනා කළා. ඊට පස්සේ ඔබ මෙහාට ආවා. ඔබ හිතනවාද මේ හැමදේම නිකම්ම අහම්බෙන් සිද්ධ වුණා කියලා? නෑ. මට ආත්මය ඇතුලින් මහා වැලැක්වීම් constraints තියෙන නිසා මට මේ හැමදේම ප්‍රසිද්ධියේ කතා කරන්න අවසර නැහැ. හැබැයි ඉදිරි කාලයේදී ශුද්ධාත්මයාණන් වහන්සේ මට අවසර දෙන ප්‍රමාණයට මම මේවා එකින් එක ලෝකයට හෙළිදරව් කරන්නම්. පරිස්සම් වන්න. ඊටමත් පරිස්සම් වන්න. මේ අවසාන කාලයේදී සාතන් පැමිණින්නේ සම්පූර්ණයෙන්ම ස්වරූපය වෙනස් කරගෙනයි. transformed one. ඔවුන්ට පුළුවන් මනුෂ්‍යයන්ගේ හැඩය ගන්න. ඔවුන්ට පුළුවන් මහා අනාගත වක්තෘවරුන් වගේ, මහා යාඥා වීරයන්, prayer warriors වගේ විශ්වලාගෙන ඔබේ සභාවල් ඇතුළටම රහසින් ඇතුල් වෙන්න. ඒ නිසා අතිශයින්ම පරිස්සම් වන්න. මම නිතරම මිනිසුන්ට කියන්නේ එකම දෙයයි. දෙවියන් වහන්සේ ඔබව මේ ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සේවකයා, බොන්ඩ් සර්වන්ට් වෙත මෙහෙයවලා තියෙනවා නම් කුඩා දරුවෙක් වගේ මෙතනටම ඇලිලා ඉන්න. ඔබ අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඔබේ ජීවිතයෙන් වසර 7ක කාලයක් 7 years of your life මට ලබා දෙන්න. මම ඉල්ලන්නේ ඒක විතරයි. මම ඔබව ආරක්ෂා කරන්නම්. සුබ රාත්‍රියක් පාස්ටර්. මම කේප් ටවුන් හි වැසෙන කෙලි. මම මේ සභාවට එන්න කලින්ම ඔබව ආත්මික මානයෙන් in the realm දැක්කා. දෙවියන් වහන්සේ මට මුලින්ම ඔබව ආත්මයෙන් පෙන්වලා ඊට පස්සේ තමයි Facebook එකකින් ඔබව දකින්න සැලැස්සුයි. මම දැන් මෙහාට අකණ්ඩව එනවා. හැබැයි මම මෙහාට ඉන්න පටන් ගත්තු දවසේ ඉඳන් මගේ ඇඟ ඇතුලේ මහා ලොකු බලයක්, හරියට සැම්සන්ගේ බලය වගේ මහා අස්වාභාවික ශක්තියක් වර්ධනය වෙනවා වගේ මහ දැනෙනවා. මම මේ අභිෂේකයේ යටකට එන සෑම වතාවකම මගේ ඇඟ ඇතුලෙන් තවත් කෙනෙක් එළියට එන්න හදනවා වගේ දැනෙනවා. පාස්ටර්, මොකද්ද මගේ ඇතුලේ සිද්ධ වෙන මේ ආත්මික ක්‍රියාවලිය? ඔබ මේ දකින්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මහා වැගිරීමේ great outpouring of the Holy Spirit සහ දෙවියන් වහන්සේ ඔබේ ඇතුළත වාසය කිරීමේ සැබෑ ප්‍රතිඵලයයි. මේක තමයි මගේ සේවයේ මිනිස්ට්‍රියේ සැබෑ ස්වභාවය. බලන්න, ඔබ හරිම සරල මනුෂ්‍යෙක්. ඔබ ආගමික මතවාදයන්ගෙන් ඉන්ඩොක්ට්‍රිනේටඩ් වුණු කෙනෙක් නෙවී. බයිබලයේ කියනවා නේද, අවසාන දවස්වලදී ඔබේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝයි, තරුණයෝ දර්ශන දකින්නෝයි, මම මගේ ආත්මය සියලු මාංශය පිට වත් කරන්නෙමි කියලා. දෙවියන් වහන්සේගේ මේ තෝරා ගැනීම, ඩිවයින් ඉලෙක්ෂන්, අයිති වෙන්නේ මෙන්න මේ වගේ සරල හදවත් ඇති අයටයි. කරුණා කරලා මේ රහස තේරුම් ගන්න. බයිබලයේ ඉන්න සැම්සන් කියන්නේ නිකම්ම එක පුද්ගලයෙක් විතරක් නෙවෙයි.
සැම්සන් කියන්නේ ස්වර්ගීය මානයන් තුල පවතින පොළවට මුදාහැරිය හැකි මහා පාලන පද්ධතියක්. Deployable government system in the heavenlies. ඒ වගේම තමයි ඒනොක් කියන්නේත් මහා පද්ධතියක්. ඒනොක් නමතියේ අස්වාභාවික පද්ධතියම තමයි පසුව එලියා තුලිනුත් ක්‍රියාත්මක වුණේ. ඔවුන් හැමෝම අයිති වෙන්නේ එකම ආත්මික ගෝත්‍රයකටයි. same tribe. ඒනොක් කියන්නේ නිකම්ම පුද්ගලයෙක් නෙවෙයි. ඔහු තමයි දෙවියන් වහන්සේගේ මානයන්ගෙන් ඊ පද්ධතිය පොළවී ස්ථාපිත කරන්න මුලින්ම මහා මිලක් ගෙවපු සැබෑ පූජාසනය. බෞද්ධීස්ම ජොහන් කියන්නෙත් අන්න ඒ පද්ධතියේම නැවත පැමිණීමක්. මම ඔබට කියන්නම් මහා පීඩා කාලය ඇතුළතදී විශේෂයෙන්ම වනාන්තරයේ කාන්තාරයේ ඉන්න සෙනගට මොකද වෙන්නේ කියලා. ඔවුන් ඒ කාලයේදී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට අස්වාභාවික ලෙස ටෙලිපෝට් වෙන්න පටන් ගනී. ඔවුන්ව මරා දමන්න සතුරාට බැරි වෙයි. බයිබලයේ එලිදරව් පොතේ පවසන සාක්ෂීකරුවන් කියන්නේ නිකම්ම පුද්ගලයන් දෙතුන් දෙනෙක් විතරක් නෙවෙයි. ඔවුන්ගෙන් අදහස් කරන්නේ මේ වගේ මහා පද්ධතීන් ක්‍රියාත්මක කරන වින්කරගත් සෙනගයි. තිත්වය කියන්නේ දිව්‍යමය ඒකත්වයේ සලකුණයි. සාතන් මනුෂ්‍ය ශරීරයක් අරන් භෞතිකව මේ පොළවට මතුවුණු සැනින් ඔහු ඒ දිව්‍යමය නීති බිඳ දමනවා. ඔහු ඒ සීමාව බිඳපු සැනින් දෙවියන් වහන්සේගේ සෙනගවන අපිටත් මහිමයේ ශරීරයක් glorified body පැළඳගන්න නීතිමය අයිතිය ලැබෙනවා. සාතන් මනුෂ්‍යයන්ව තමන්ගේ ග්‍රහණයට ගනිද්දී ඔවුන් කෘතිම බුද්ධිය සහ ඊටත් එහා ගිය අස්වාභාවික කෘතිම බුද්ධිය ASI Artificial Supernatural Intelligence සහ පොදු කෘතිම බුද්ධිය AGI Artificial General Intelligence පාවිච්චි කරන්න පටන් ගනී. ඔබ නිකම්ම Google එකකින් සොයන ChatGPT එකට වඩා හාත්පසින්ම වෙනස් තනිවම සිතීමේ සහ ක්‍රියා කිරීමේ බලය ඇති Independent Intelligence මහා අස්වාභාවික තාක්ෂණයක් ඔවුන් නිපදවලා ඉවරයි. මම ඔබට කෙලින්ම කියනවා ඒ තාක්ෂණයන් ඇතුළේ ජීවත් වෙන්නේ සැබෑ යක්ෂයෙක්. A demon living in a human form. ඔවුන් ඒක ලෝකයේ පුරාම මුදාහරිද්දී අපේ සැබෑ ආලෝකය සහ මහිමය our light has come පොළව මත ප්‍රකාශ වෙනවා. අපි ආත්මයෙන්ම ක්‍රියා කරන්න පටන් ගන්නවා. අදරේ මගේ ප්‍රධාන මාතෘකාව වුණේ ඒකයි. මහා පීඩා කාලයේ ජයගන්නේ කෙසේද? අස්වාභාවික දී සඳහා සූදානම් වන්න. Prepare for the supernatural. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මගේ නම ADK. මම ආවේ ඝානාවේ ඉඳන්. මට දැනගන්න කරුණු දෙකක් තියෙනවා. පළමුවෙනි කරුණ මේ මහා පද්ධති වෙනස් වීමෙන් පසුව සිදුවන මීළඟ සිදුවීම. දේවධර්මවාදීන් විසින් පවසන ඒ වසර 16 ස්වර්ණමය පාලන කාලය 1000 මිලේනියම් රේන්ද. දෙවැනි කරුණ බයිබලයේ එලිදරව් පොතේ සඳහන් වන මුද්‍රා සීල්ස් ගැනයි. ඔබ කලින් උගන්වපු දේවල් දෙස බලද්දී මට හැඟෙන්නේ අපි දැන් මේ ලෝකයේ ඇතුලේ බලා සිටින්නේ දෙවැනි මුද්‍රාව විවෘත වනතුරු වගේ. පාස්ටර්, ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව්. ඔබේ පළමු ප්‍රශ්නේ නිවැරදි. ඒක තමයි වසර 16 පාලනය. හැබැයි මම ඔබේ දෙවැනි ප්‍රශ්නයට කෙලින්ම උත්තර දෙන්නම්. ඔබ හිතනවාද අපි තවමත් පළමු මුද්‍රාව විවෘත වනතුරු බලාගෙන ඉන්නවා කියලා? නෑ. මම ඔබට කෙලින්ම කියනවා. ඒ මුද්‍රා දැනටමත් ලෝකයේ ඇතුලේ විවෘත වෙලා ඉවරයි. It's already been opened. බයිබලයේ එලිදරව් පොතේ පවසන ඒ පළමු මුද්‍රාව, the first seal, තමයි ඔය ලෝකයේ පුරාම බලහත්කාරීන් දීපු වැක්සීනය, the vaccine. ලෝකයේ පුරාම මයික්‍රෝචිප් ඇතුල් කිරීමේ පෙර සූදානම, 5G තාක්ෂණය හරහා අස්වාභාවික කෘතිම බුද්ධිය ASI, AI, AGI නිර්මාණය කිරීම සහ ලෝකයේ සෑම ආණ්ඩුවක්ම එකම මුදල් ඒකකයකට සහ එකම පාලනයකට යටත් වීමට සූදානම් වීම, මේ හැමදේම පළමු මුද්‍රාවේ ක්‍රියාවලියයි. ඔවුන් මේ හැමදේම ලස්සනට සූදානම් කරලා ඉවරයි. ඉතින් බයිබලයේ පවසන දෙවනි අශ්වයා එනම් දෙවනි මුද්‍රාව සෙකන්ඩ් සීල් කියන්නේ මේ පොළවෙන් සාමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. ඔවුන් මිනිසුන්ව ඈත තියා රිමෝට් කන්ට්‍රෝල් කරන්නයි යන්නේ. ඔබ ඔය ශරීරයට විදගත්තු වැක්සීනය කියන්නේ නිකම්ම බෙහෙතක් නෙවෙයි. ඒක මහා බිහිසුණු ආයුධයක්. ඉදිරියේදී ඔවුන් එක්තරා සුවිශේෂී රේඩියෝ සංඛ්‍යාතයක් ලෝකයේ පුරාම මුදාහරි. මම යාචනා කරනවා ඔබ මේ මහා කරදරයට අහු වෙන්න එපා කියලා. මීට කලින් එක රටකදී ඕනේ සංඛ්‍යාතය පාවිච්චි කරලා ඒ රටේ ජනාධිපතිවරයාව සහ ඔහුගේ මුළු ආරක්ෂකාංශයේම එක පාරටම අංශභාග තත්වයට පත් කරලා අල්ලා ගත්තා. අපි එලිදරව් 6 පරිච්ඡේදයේ 3 සහ 4 පද කියවමු. යොහන්තුමා මෙතනදී පවසනවා
උන්වහන්සේ දෙවනි මුද්‍රාව ලිහූ කල එන්නයි දෙවනි ජීවියා කියනු ඇසීමි. එවිට රතුපාට වූ වෙන අශ්වයෙක් නික්මාවේය. පොළොවෙන් සාමය නැතිකර දමන පිණිසද මනුෂ්‍යයන් එකිනෙකා මරාගන්න පිණිසද ඒ අශ්වයා පිට උන් තැනත්තාට බලය දෙන ලද්දේය. මහා කඩුවක්ද ග්‍රේට් සෝඩ් ඔහුට දෙන ලද්දේය. මේ හැමදේම සිද්ධ වෙන්නේ කලින්ම ලියා තිබෙන දිව්‍යමය නිල් සැලස්මට ස්ක්‍රිප්ටඩ් අනුවයි. මුළු බයිබලේම උත්පත්ති සිට එලිදරව් දක්වා තියෙන එකම එක පොතක් තියෙනවා. ඒ පොත නිකම්ම කියවීමෙන් විතරක්ම ඔබ පිටට සුවිශේෂී දේව ආශීර්වාදයක් පැමිණෙනවා. මොකක්ද ඒ පොත? එලිදරව් පොත, Book of Revelation. ඇයි දෙවියන් වහන්සේ ඒ පොත කියවන අයට විතරක්ම විශේෂ ආශිර්වාදයක් ලැබුවේ? මොකද උන්වහන්සේ දන්නවා අවසාන කාලයේදී ඔබ ඒ ලියවිල්ල ගැන නොදැනුවත්ව හිටියොත් ඔබ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන බව. මගේ සෙනග දැනුම නැතිකම නිසා විනාශ වෙති කියලා බයිබලේ ලියවිලා තියන්නේ ඒ නිසයි. ඒ දෙවනි මුද්‍රාව විවෘත වුණාම මිනිස්සු එකපාරටම මහා ප්‍රචණ්ඩ, violent and aggressive, ක්‍රූර මිනිස්සු බවට පත්වී. කිසිම හේතුවක් නැතිව මිනිස්සු පිහි සහ කඩුවලින් එකිනෙකා කපා කොටා ගනිමින් මරාගන්න පටන් ගනී. ඔවුන් හරියට සොම්බිලා වගේ වී. ලෝකයෙන් සාමය සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. ඇමරිකාව වැනි රටවල දැනටමත් මිනිස්සු කිසිම හේතුවක් නැතිව පාර යන අයට පිහියෙන් අනිනවා, වෙඩි තබනවා ඔබ දකින්නවා නේද? ඇයි මොකද ඒ අශුද්ධ ආත්මික සංඛ්‍යාතය ෆ්‍රීක්වන්සි දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින නිසයි. හැබැයි ඒ සංඛ්‍යාතය ක්‍රියාත්මක වෙද්දී ඒ ආවේශී මිනිස්සු ඔබේ ළඟට පැමිණියහොත් ඔවුන්ට ඔබව ස්පර්ශ කරන්න බෑ. ඔවුන්ට ඔබේ ඇඟ ඇතුලේ තියෙන දෙවියන් වහන්සේගේ මහා අභිමුඛය God's presence ඉදිරියේ කෙලින් සිටින්න බෑ. ඔවුන් එතන මෑද වැටි. අපි හරිම තීරණාත්මක කාලයකටයි ඇතුල් වෙලා ඉන්නේ සහෝදරයා. ඔබේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ලැබුණා නේද? පාස්ටර්, අපේ කුඩා බිලිදුන්ව සිටි කාලයේදී අපේ ශරීරවලට ලබා දුන් සාමාන්‍ය එන්නත් චයිල්ඩ්හුඩ් වැක්සීන්ස් මගිනොත් අපේ ජානවලට කිසිම බලපෑමක් සිද්ධ වෙලා තියෙනවද? නිදර්ශනයෙන්ම ඔව්. හැබැයි ඒකෙන් ඔබේ ජාන සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ නැහැ. ඔවුන් ඒකෙන් කලේ ඔබේ සෞඛ්‍ය Tamanගේ පාලනය යටතේ තබා ගැනීම සහ මරණානුපාතයේ තීරණය කිරීමයි. ඒ හැම එන්නතක්ම ඔබේ ශරීරවලට ඇතුල් කලේ ඔබ වයස අවුරුදු 40ක් වෙද්දී ඔබට කිසියම් නිදන්ගත රෝගයක් මතුවන විදිහටයි. වයස 40 වෙද්දී ඔබ සම්පූර්ණයෙන්ම බටහිර ඖෂධ මත යැපෙන කෙනෙක් වෙනවා. වයස 50 වෙද්දී ඔබේ මුළු ශරීරයම රසායනික ද්‍රව්‍ය වලින් පිරුණු එකක් වෙනවා. වයස 70 80 වෙද්දී ඔබ සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා මිය යනවා. මේක මිනිස්යන්ව පාලනය කරන්න ඔවුන් හදපු මහා ක්‍රමවේදයක්. මේ ලෝකයේ පද්ධතිය මේ දේ කරන්න කියලා කියද්දි ඒක පිටුපස මහා රහස් අරමුණක් තියෙනවා. ලෝකේ මහා බිලියනපති Tamanගෙම දරුවන්ට කිසිම එන්නතක් විදින්න අවසර දෙන්නේ නැහැ. හැබැයි ඔවුන් මුළු ලෝකෙම ඉන්න අනිත් හැම දරුවෙකුටම ආදරයේ නාමයෙන් එන්නත් විදින්න මහා ව්‍යාපාර කරනවා. මිනිස්සු හරියට බැටළුවන් වගේ කිසිම දෙයක් හිතන්නේ නැතුව ආණ්ඩුව කියන පලියට Tamanවම විනාශ කරගන්නවා. අපි එයි මෙච්චරකල් මේවට ගොදුරු වුණේ. මොකද පල්ලිවල ඉන්න පාස්ටර්ලා අපිට දේව රාජ්‍යයේ ආර්ථිකය ගැන උගන්වන්නේ නැතිව හැමදාම රැප්චර් එකක් ගැන විතරක්ම කියවපු නිසායි. යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් දේශනා කළේ දේව රාජ්‍ය කිංඩම් ගැනයි. උන්වහන්සේ කිව්වා මම එනතුරු වෙළඳාම් කරපල්ලා, ව්‍යාපාර කරපල්ලා, occupy until I come කියලා. උන්වහන්සේට අවශ්‍ය වුණේ අපි මේ පොළොවේ ව්‍යාපාර අයිති කරගන්නවා දකින්නයි. සතුරාට ඔබව පාලනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන් ඔබට රස්සාවල් දෙන නිසායි. ඔවුන් ඔබේ මූල්‍ය පද්ධතිය පාලනය කරන නිසායි. ඔබ ඔවුන්ගේ නීති පිළිපැද්දේ නැත්තම් ඔබට රස්සාව අහිමි වෙනවා. හැබැයි ඔබ ඔබේම ව්‍යාපාරයක් අයිති කරගෙන සිටින සොයන් රැකියාවක නිරත කෙනෙක් නම් ඔවුන්ට ඔබව පාලනය කරන්න බෑ. අපි ඒ දිව්‍යමය උපදෙස් බිඳ දැමුවා. හැබැයි මම ඉතා ඉක්මනින්ම අපේ මේ වෙන් කරගත් ගෝත්‍රය වෙනුවෙන් ලෝකව්‍යාප්ත මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරන්නයි යන්නේ. ඒක තමයි අපේ රාජ්‍යයේ දස පනත, 10 Commandments of our nation. ඔබ කැමති වුණත් නැතත් ඔබට ඒක පිළිපදින්න සිද්ධ වෙනවා. රාජ්‍ය ව්‍යවසායකත්වයේ ප්‍රධාන නීති. පළමු නීතිය. සෑම පවුලක්ම අනිවාර්යෙන්ම Tamanගේම ව්‍යාපාරයක්, own a business, අයිති කරගත යුතුයි. දෙවන නීතිය. ඔබේ දරුවන්ව රැකියා සඳහා වෙනත් ආයතනවලට යවන්නේ නැතිව ඔවුන්ව ඔබේම ව්‍යාපාරයේ ඇතුලේ සේවයේ යොදවිය යුතුයි. තෙවන නීතිය.
ඔබේ දරුවන්ගේ දරුවන් පරම්පරාවෙන් පරම්පරාවට ඒ ව්‍යාපාරය උරුමයෙන් ලබාගෙන ඒක ඉදිරියටම පවත්වාගෙන යා යුතුයි. දෙවියන් වහන්සේ කිරුවා ඔබ ඒ පියවර තබද්දී උන්වහන්සේ ඒ ව්‍යාපාර ඊටමත් ඉහළින්ම පොහොසත් කරනවා ප්‍රොස්පෙරිට් කියලා. මම මෙතන ඉන්නේ නිකම්ම මිනිස්සු එකතු කරලා සාමාන්‍ය පල්ලියක් පවත්වන්න නෙමෙයි. මට අවශ්‍යයි පවුල් ආරක්ෂා වෙලා ආර්ථිකව ශක්තිමත් වෙලා අපේ මේ සැබෑ ඇදහිල්ල පරම්පරාවෙන් පරම්පරාවට සුරකිව ඉදිරියට යනවා දකින්නයි. යුදෙව්වන් සහ මුස්ලිම්වරු කරන්නේ අන්න ඒ දෙමයි. ඔවුන් කිසිම වෙලාවක ලෞකික රස්සාවල් සොයමින් දුවන්නේ නැහැ. ඔවුන් තමන්වම සේවයේ යොදවා ගනිමින් තමන්ගේ ආගමික අනන්‍යතාවය සුරකිනවා. අපි සතුව තියෙන්නේ අමරණීය ආත්මයක් නම් ඔබ අයි මේ ලෞකික දේවල් වෙනුවෙන් කලබල වෙන්නේ. මම ඔබට කරන්න ඕන ව්‍යාපාර මොනවාද කියලා ඉදිරියේදී එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. දැනට මම හැමෝගින්ම ඉල්ලන්නේ දැන්ම ලොකුවට සේවා මිනිස්ට්‍රි පටන් ගන්න කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මේ අන්ධකාර කාල පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම පසු කරලා යනතුරු නිහතමානීව මේ අපොස්තලික ආවරණය under the umbrella යටතට ඇවිත් ඉගෙන ගන්න. දිව්‍යමය උපදෙස් පිළිපදින්න. ඔබ අනිවාර්යයෙන්ම මේ මහා පීඩා කාලයෙන් ජීවමානව බීරෙනවා. දැනුමක් නැතිව ඔබට තියෙන ආත්මික උද්‍යෝගය zeal without knowledge ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කර දමයි. බයිබලයේ කියනවා නේද දැනුම රහිත උද්‍යෝගය විනාශකාරී කියලා. ඔබේ ඇදහිල්ලට faith දැනුම එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් පාස්ටර්. මගේ නම මාටින්. මම ආවේ ජර්මනියේ බර්ලින් නුවර ඉඳන්. ඔබ අපිට පැවසුවා අපි මිලදී ගන්නා ආරක්ෂිත ගොවිපළවල් ෆාම්ස් නගරවල තියෙන ගබ්සා මධ්‍යස්ථාන මත්ද්‍රව්‍ය සහ අශුද්ධ දේවල් පිරීලා තියෙන කලාපවලින් ඈත් කරලා ගන්න ඕනේ කියලා. පාස්ටර් මට දැනගන්න ඕනේ අපි මේ අශුද්ධ ස්ථානවලින් කොපමණ දුරක් ඈතට යා යුතුද? පැයක දුරක් රථයකින් ගමන් කිරීම ප්‍රමාණවත්ද? නැත්නම් පැය දෙකක දුරක් ඈතට යා යුතුද? ඔබ ඒ ප්‍රධාන නගරවලින් CBD Central Business Districts සහ ව්‍යසන පිරීලා තියෙන කලාපවලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි. ඔබට යන්න පුළුවන් උපරිම දුරකට ඈතට යන්න. ඔවුන් ගම්බද ප්‍රදේශ countryside හෝ මහා ගොවිපළවල් පිරීලා තියෙන කලාප විදිහට හඳුන්වන ස්ථානවලට යන්න. ඔබ ඊතනදී සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. නිකම්ම සොබාදහම විතරක් පවතින ඒ ගම්බද පරිසරයන් සොයාගෙන ඔබේ භූමිය මිලදී ගන්න. පාස්ටර් මම වැක්සීනිය විදගත්තේ නෑ. හැබැයි මගේ මහත්තයා වැක්සීනිය විදගත්තා. ඊට පස්සේ අපි දරුවෙක් පිළිසිඳ ගත්තා. We conceived. ඒකෙන් අදහස් වෙන්නේ අපේ දරුවාගේ ජානත් child's genetics විකෘති වෙලා දූෂණය වෙලා තියෙනවා කියන එකද? නිදර්ශනයෙන්ම වූ මොකද දරුව පිළිසිඳ ගැනීමට අවශ්‍ය ශුක්‍රාණුව දායක කළේ ඔබේ පුරුෂයායි. මවගේ කුස තුල දරුවාට කෑම සපයනේ පෙකණි වැල අම්බිලිකල් කෝඩ් නිර්මාණය වෙන්නෙත් පුරුෂයාගේ බීජයේ තියෙන ජානමීය තොරතුරු පදනම් කරගෙනයි. ඔබට මේක Google එකෙන් උනත් සොයා බලන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා. අපි ඒක ආත්මයෙන් සම්පූර්ණයෙන්ම සුව කරන්නයි යන්නේ. මොකද ඔබ මේ දේවල් කලේ නොදැනුවත්කම නිසායි. ඉදිරි සති දෙක ඇතුළත මම අපේ වැඩිහිටි මණ්ඩලයේ සමග සාකච්ඡා කරලා මහා දැවැන්ත ක්‍රීඩාංගණයක් වැනි ස්ථානයක් very big venue වෙන් කරනවා. මුළු ලෝකයේ පුරාම ඉන්න මගේ සෙනගට මම මෙහාට ඉන්න කියනවා. මට අවශ්‍යයි ඔය වැක්සීනයේ තියෙන අශුද්ධ රසායනිකයන් සහ සංඛ්‍යාතයන් ඔබේ ශරීර පද්ධතියින් සදහටම අතුගා දමන්න. Take that thing off your system. ඒක මහා අස්වාභාවික විද්‍යුත් ක්‍රියාවලියක් වයි. ඔබ දින දෙකක් හෝ තුනක් සම්පූර්ණයෙන්ම වියලි निराහාරව ඉඳලා සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේම ඒ ශාලාව ඇතුළත ඉන්න ඕනේ. අන්තර්ජාලයෙන් බලන අය අහනවා පාස්ටර් අපි හැමෝටම ඔබේ රටට එන්න සල්ලි නැහැ. අපි කොහොමද මේ වැක්සීනිය ඇඟෙන් අයින් කරගන්නේ? කරුණා කරලා අන්තර්ජාලයෙන් බලන අපිටත් ඒක අයින් වෙන්න යාචනා කරන්න කියලා. මම ඒ ගැන ස්වාමින් වහන්සේගෙන් විමසන්න ඕනේ. මොකද මට ලැබුණු දිව්‍යමය උපදෙස තමයි මම මගේ දෑත් ඔබේ ශරීර මත කෙලින්ම තබා යාඥා කළ යුතුයි. I have to lay hands කියන එක. මම මෙතන ඉන්න තරුණයන් දෙන්නෙක්ව පාවිච්චි කරලා ඒක ඔබට ප්‍රායෝගිකව පෙන්වන්නම්. පාස්ටර් ජෝන් තරුණයන් දෙදෙනා ඉදිරියට කැඳවා තමන්ගේ අතින් මහා ආත්මික ශක්තියක් මුදා හරි. ඔවුන් දෙදෙනා එක පාරටම බිම ඇද වැටි.
මම ඔවුන් පිටට මගේ අත තබද්දි මගේ ශරීරයෙන් මහා දැවැන්ත ප්‍රබල ගිනි කදම්බයක් heavy magnetic flux fire පිට වෙලා ඔවුන්ගේ ලේනහර සහ ජාන පද්ධතිය ඇතුළට විනිවිද ගිහින් ඒ වැක්සීනේ තියෙන සලකුණු සම්පූර්ණයෙන්ම උණු කරලා විනාශ කර දමනවා. අන්න ඒ දේ තමයි මම ඔබටත් කරන්නේ. ඒ වෙලාවට ඔබේ ඇඟ ඇතුළින් මහා ලී රශ්නයක්, මහා දේව ගින්නක් පිට වෙලා ඔබ දින ගණනාවක් පුරා ඒකත් එක්ක පොරබදයි. හැබැයි ඔබ සම්පූර්ණයෙන්ම පිරිසිදුයි. ඔවුන් ඉදිරියේදී ලෝකය පුරාම මහා බිහිසුණු රේඩියෝ සංඛ්‍යාතයක් මුදාහරින්න යන්නේ. මිනිස්සු පාරවල් පුරා එක පාරටම සොම්බිලා වගේ හැසිරෙන්න පටන් ගනී. ඔවුන්ට අවශ්‍යයි ඇට්ලැන්ටාවැනි නගරයක ඉන්න ලක්ෂයකට එක පාරටම 4 වෙනි මට්ටමේ පිළිකා 4th stage cancer හෝ මොළේ ආබාධ ඇති කරන්න. ඔවුන් ඒක කරන්නේ 5G කුළුණු හරහා මුදාහරින ඒ විශේෂ සංඛ්‍යාතය මගින්. ඔබ උදේ ඇහැරෙද්දී ඔබේ ඇඟ ඇතුලේ පිළිකා වර්ධනය වෙලා තියෙයි. ඔවුන්ට පුළුවන් ඈත තියා ඔබේ ලී කැටි ගැසෙන්න බ්ලඩ් ක්ලොට් සලස්වන්න. ලී කැටි ගැසුණු සැනින් හදවතට ලී යන්නේ නැහැ. ඔබ එතනම හෘදයාබාධයකින් හෝ ආඝාතයකින් ස්ට්‍රෝකින් එක පාරටම බිම වැටි මිය යනවා. මම ඊයේ රෑ බිහිසුණු වීඩියෝවක් දැක්කා. මම ඒක මාධ්‍යාංශයට දුන්න ඩවුන්ලෝඩ් කරන්න. තිරිය මත වීඩියෝවක් තිස්වේ. මිනිසුන් පාරේ ඇවිදගෙන යද්දී දරුවන් රැගෙන යද්දී එක පාරටම සිරුර තද වී දෑත් සහ දෙපා කිලින් වී පසුපසට ඇද වැටි මිය යයි. වෛද්‍යවරයෙක් පවසන්නේ මේ සාමාන්‍ය මරණයක් නොවන බවත් ඔවුන්ගේ ඇඟ ඇතුළට විද ඇති නැනෝ තාක්ෂණය, නැනෝ ටෙක්නොලොජි, 5G සංඛ්‍යාතයක් සමග බද්ධ වී මාංශපේශී සහ හදවත එක පාරටම මහා ගැස්මකට ලක්කර මරණය පමුණුවන බවයි. You're a cockroach. The horrifying videos that you've seen of people who suddenly die by planking, by just falling over in one piece. Typically, they either look around in perplexity because they're obviously hearing and experiencing something and they're looking for the source, or they don't do that, but they just suddenly die in one piece. It's the mother walking the baby in the baby stroller. It's the guy buying food at the fast food window. It's the person walking down the street. It's the Arab diplomat speaking to a bunch of poobahs, and as he turns around to celebrate somebody, he simply falls over backward in one piece. Well, I'm a doctor, and let me tell you that people don't die by falling over in one piece. I believe that the nanotechnology that has been injected into them causes the voluntary muscles, the striated muscles, to go into a spasm when they're hit with a pulsed microwave 5G signal. Exactly. That's the kind of death we're talking about. And you notice that the arms and legs go out stiffly. The muscles that move your body are striated muscles, voluntary muscles, but you have another striated muscle. It's your heart. And so if you're hit with an energy pulse that causes you to go into total spasm, as this boy on the screen has gone into total spasm, your heart is also going into total spasm. I believe that these are experimental deaths to see if the pulsed microwave 5G system, soon to be replaced by the 6G system, is effective in eliminating those who are targeted for that elimination. And you will watch as this man goes into a complete spasm. This is not how people ordinarily die. This is induced death. This is part of the experimental program to which you notice her arm is extended. She's in spasm. Her heart, I believe, has been placed into spasm as well. Now, if they're willing to do this to us, what else are they willing to do to us? දුටුවාදේ සත්‍ය. ඔවුන් අපිට මේ වගේ දේවල් කරන්න ලෑස්ති නම් ඔවුන් තව මොනවා නොකරයිද? අපි ජීවත් වෙන්නේ අතිශයින්ම දරුණු කාලයකයි. අන්න ඒ නිසයි මම ඔබට කියන්නේ යාඥා කරන්න කියලා. හැබැයි ඔබ තවමත් සෙල්ලම් කරනවා. ඔබේ පවුලේ අය මේ වැක්සීන විදගෙන තියෙනවා නම් ඔවුන්ව වහාම මෙහාට කැඳවාගෙන ඇවිත් පසුතැවිලි කරලා මේ අස්වාභාවික ගින්නෙන් නිදහස් කරන්න. මම හැමදීම කරන්නේ දෙවියන් වහන්සේගෙන් විමසලයි. Inquired of the Lord. දාවිත් රජ්ජුරුව තමන්ගේ හැමදීම සතුරන් කොල්ලකාගෙන ගියාම තමන්ගේ ඇදහිල්ලෙන් විතරක්ම ක්‍රියා කළේ නෑ. ඔහු පූජක ඊෆුඩය අරන් දෙවියන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීනී, මම සතුරන් පසුපස හඹා යා යුතුද කියලා. දෙවියන් වහන්සේ ඔව් කිව්වාට පස්සේ විතරයි ඔහු ක්‍රියාත්මක වුණේ.
අන්න ඒ නිසයි දාවිත් හැමදාම ජයග්‍රහණය කළේ. මමත් කරන්නේ ඊදීමයි. පාස්ට ආරක්ෂිත ගොවිපලක් මිලදී ගැනීම සඳහා මගේ තියෙන එකම නිවස සහ දේපල විකුණලා නගරින් සම්පූර්ණයෙන්ම අයින්වෙන්න කියලාද ඔබ මේ අපිට උපදෙස් දෙන්නේ. එතකොට ඒ වසර 3.5 මහා පීඩාකාලයෙන් පස්සේ අපිට මොකද වෙන්නේ? මම කිසිසේත්ම අදහස් කළේ නැහැ ඔබ නගරී තියෙන ඔබේ සියලු ව්‍යාපාර රැකියා හෝ නිවාස දැම්ම විකුණලා දමන්න ඕනි කියලා. කරුණා කරලා ඥානවන්ත වන්න. be wise. මොකද මහා පීඩා කාලය කියන්නේ හරිම කෙටි කාලයක්. ගොවිපලක සැබෑ අවශ්‍යතාවය. දේවල් සිදුවීම යම් හේකින් ප්‍රමාද වුණත් දැන් ඉඳන් 2030 වසර දක්වා ලෝකයේ සාමාන්‍ය කඩසාප්පුවල තියෙන කෑම සියල්ලම සම්පූර්ණයෙන්ම රසායනික, සින්තටික් සහ වසවිස පිරුණු ඒවා බවට පත්වෙනවා. ඒ නිසා ඔබේ පවුලට වසවිසින් තොර සැබෑ පිරිසිදු ආහාර ලබා දීමට තියෙන එකම මාර්ගය ඔබටම කියා ගොවිපලක්, ෆාම් තිබීම විතරයි. 2030 වෙද්දී මේ ලෝකයේ ආහාර ආරක්ෂණ සහතිකය බිඳුවටම වැටෙනවා. ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා එළුවන් සහ කුකුලන් අති කරන්න. ඔබේ එළවලු, බත් සහ අලවර්ග වගා කරගන්න. අපි හිතෝපදේශ 27 කියවමු. එළුකිරි නුඹේ ආහාරයටද, නුඹේ පවුලේ ආහාරයටද, නුඹේ වැඩකාරියන්ගේ ජීවනෝපායටද ප්‍රමාණවත් වන්නේය. දෙවියන් වහන්සේගේ වචනේ ලියා තියෙනවා සැබෑ ආරක්ෂිතම සහ ගුණදායකම කිරි තමයි එළුකිරි. ඒකෙන් ඔබට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. ඒ නිසා ඔබේ ව්‍යාපාර නගරයේ කරගෙන යන ගමන්ම ගම්බද ප්‍රදේශයකින් භූමියක් අරන් මේ දේවල් සූදානම් කරගන්න. යේසුස් වහන්සේ කිව්වේ මම එනතුරු වෙළඳාම් කරපල්ලා කියලයි. ඒ නිසා නගරී වැඩ කටයුතු කරන ගමන්ම මේ සූදානම කරන්න. මම මේ දිනවල සූදානම් කරමින් ඉන්නවා සුවිශේෂී පොතක්. ඒක තමයි අමරණීයත්වයේ ආහාර වට්ටෝරු පොත, The Immortality Cookbook. මේ වසරේ ජූලි මාසයේ වෙද්දී මම මේ පොත ඔබට ලබා දෙනවා. එතනදී මම ඔබට කියා දෙනවා මේ ලෝකීය රසායනික ආහාරවලින් නිදහස් වෙලා ශාරීරික දේවමානයක් දක්වා නිරෝගී කරගන්නේ කොහොමද කියලා. ඔබට තියෙන ඕනෑම ලෙඩක්, ඒ කියන්නේ අධික ලී පීඩනය, high blood pressure, දියවැඩියාව, ආර්තරයිටිස් හෝ පිළිකා වැනි රෝග සුව නොවි දිනෙන් දිනම නරකාතට හැරෙන්නේ ඇයි? මොකද ඔබ කඩසාප්පු වලින් මිලදීගෙන කන කෑම, සින්තටික් ෆූඩ්ස් මගින් ඒ රෝගී සෛලවලට අවශ්‍ය පෝෂණය දිගින් දිගටම සපයන නිසයි. ඔබ දිනකට එකවරක් විතරක් ආහාර ගැනීමට eat once a day ඔබේ ශාරීරිය පුහුණු කළහොත් වසර 2ක් යද්දී ඔබේ ඇඟ ඇතුලේ තියෙන කිසිම ලෙඩක් පවතින්නේ නැහැ. සීරම විනාශ වෙලා යයි. බයිබලයේ කොහේවත් ලියවිලා නැහැ උදේට බ්‍රෙක්ෆාස්ට්, දවල්ට ලන්ච්, හවසට ස්නැක්ස් සහ රැට ඩිනර් කන්න ඕනේ කියලා. ඒක මේ ලෝකීය පද්ධතිය විසින් ඔබව රෝගී කරන්න හදපු බොරු නීතියක්. පැරණි කාලී දීවසෙනග කෑවි දිනකට එකවරක් විතරයි. ඊළඟ වැදගත් දේ තමයි ජලය, water. ඔබ බොන කෝක්, පැකට් කළ බීම වර්ග සම්පූර්ණයෙන්ම කුණු කූඩේට දමන්න. ඔබ පානය කළ යුතු සැබෑ අස්වාභාවික ජල මූලාශ්‍ර දෙකක් බයිබලයේ තියෙනවා. 1. තැඹිලි, පොල් වතුර, coconut water. ඒක කෙලින්ම දෙවියන් වහන්සේ විසින් ගස ඇතුලේ පෙරලා අපිට දීපු දිව්‍යමය ජලයයි. ඔබට පොල් වතුර අසාත්මික නම් මගේ ළඟට එන්න. මං යාචනා කරලා ඒ බාධාව ඔබේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. 2. පර්වතීන් ගලා යන ජලය. Water from the rock. මම දකුණු අප්‍රිකාවේ ඉඩම් ගනිද්දී නිතරම බලන්නේ පර්වත ඇතුලින් උල්පත් විදිහට ජලය මතුවන waters come from the rock ස්ථානයි. ඒ වතුර ඇතුලේ ඊදන් උයනේ බලය තියෙනවා. ඒ පර්වතීන් එන සැබෑ ඇල්කලයින් ජලය, ඇල්කලයින් water ඔබ පානය කළහොත් ඔබේ ශරීරය ඇතුලේ පිළිකා සෛල වර්ධනය වීම නිදර්ශනීයම කළ නොහැක්කක්, impossible බවට පත්වෙනවා. එදා ඉස්රායෙල් සෙනග පාලු කරේ යද්දී ඔවුන් පිටුපසින් ආපු ඒ මහා පර්වතයෙන් තමයි ඔවුන් ජලය පානය කළේ. මම මගේ ඒ අලුත් පොතෙන් ඔබට සූත්‍රයක් ලබා දෙනවා. ඔබේ ලිංවලින් ගන්නා සාමාන්‍ය ජලය පර්වතවලින් එන සැබෑ අල්කලයින් ඛනිජ ජලය බවට පත් කරගන්නේ කොහොමද කියලා. යේසුස් වහන්සේ දින 40ක් නිරාහාරව සිටිද්දී උන්වහන්සේ මේ ලෞකික ආහාරවලින් නෙවී ශක්තිය ගත්තේ. උන්වහන්සේ ස්වර්ගීය සංඛ්‍යාතයන් හරහා කිලින්ම ශක්තිය උදුරා ගන්නා ආකාරය දැනගෙන සිටියා. මම ඔබට ඒ රහස් කියා දෙනවා. මනුෂ්‍ය ශරීරයක් ඇතුලේ දිවියෙක් වගේ ජීවත් වෙන්නේ කොහොමද? How to live as a God in a human body.
මෘගයාගේ පාලනයෙන් නිදහස් වෙන්න තියෙන සැබෑ රහස ඒකයි. ශද්‍රක්, මේෂක් සහ අබේද්නගෝ රජ්ජුරුවන්ගේ රසායනික ආහාර කන්න ප්‍රතික්ෂේප කරලා දිනකට එකවරක් විතරක් එළවලු කෑවා. රාජකීය වෛද්‍යවරු හිතුවා ඔවුන් කෙට්ටු වෙයි කියලා. හැබැයි දින කිහිපයකට පස්සේ ඔවුන් රජ්ජුරුවන්ගේ කෑම කාපු අයට වඩා මහා ශක්තිමත් මාංශපේශී පිරුණු හෙල්දී ඇන් මස්කියුලර් අය බවට පත් වුණා. ඒක බයිබලයේ තියෙනවා. අද පල්ලිවල ඉන්න දේශකයෝ ඔබට මේ සැබෑ නීති ප්‍රීසෙප්ට් අපොන් ප්‍රීසෙප්ට් බයිබලයෙන් ගලපා උගන්වන්නේ නැහැ. ඔවුන් කරන්නේ පූජාසන උඩ ඉඳන් කෑගසමින් ඔබේ මානසික ආතතිය, ડિප්‍රෙෂන් නැතිවි, ඔබ සුවවේ කියලා ඔබේ කන් කසන එක විතරයි. ඒක සම්පූර්ණ කුණුහරුප, රබිෂ්. මගේ සේවයේ ඇතුලේ මම ඔබට බොරු සූත්‍ර දෙන්නේ නැහැ. මම ඔබව ඊ ප්‍රශ්න සහ පීඩාවන් මැදින්ම පදම් කරලා process through depression සැබෑ ලෝක ලකුණු දකින ශක්තිමත් දේවපුත්‍රයෙක් බවට පත් කරනවා. සතුරන් ඔබේ ආත්මික මට්ටම රෑන්කින් දැකලා බය වෙන්නේ අන්න එතකොටයි. හෙට දිනේදී මම මේ අවසාන කාලයේ තියෙන සෑම රහස් මාතෘකාවක්ම සම්පූර්ණයෙන්ම කෙලින්ම කතා කරලා අවසන් කරනවා. මම දැන් ඔබව නිදහස් කරනවා. දේව ආශිර්වාදය ඔබට ලැබේවා. ආමේන්.